සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශය මගින් සංවිධානය කරනු ලබන Quality Research නම් දේශනමාලාවේ තවත් දේශනයක් සමගයි ඔබ සියල්ල එකතු වී සිටින්නේ. අද දින මාතෘකාව පර්යේෂණයක් යන කුමක්ද හඳුනා ගැනීම සහ පර්යේෂණ යෝජනාවලිය සකස් කිරීම. අද දින දේශනය සඳහා සම්පත් දායකත්වය අප වෙත ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ත්‍රිලීෂියා ඉන්ද්‍රාණී මැතිණිය. එතුමියගේ ප්‍රථම උපාධිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ද එතුමියගේ දර්ශන පති උපාධියත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ද ආචාර්ය උපාධියත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ද ලබාගෙන තිබෙනවා. එතුමිය මෙම ඉතිහාස විශේෂ කෙරෙහි අමිල මෙහෙයක් ඉටු කළ පර්යේෂිකාවක් ආචාර්යවරියක්. අද එතුමිය ඔබ හා එකතු වී සිටින්නේ එතුමිය සතු පර්යේෂණ දැනුම් සම්භාරය ඔබ වෙත දිගහැරීම සඳහා. මැඩම්, ඔබට මේ අවස්ථාව. ඔව්. සුබ සන්ධ්‍යාවක්. රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ඉතිහාස සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මගින් සංවිධානය කරපු අද දින මේ දේශනීය සඳහා සහභාගී වීමට ලැබීම ඉතාම වාග්යක්. ඒ වගේමයි ඉතිහාස සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධාන ආචාර්ය දර්ශන බණ්ඩාර මහත්මයා සහ කතිකාචාර්ය කවිඳු පබසර ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ප්‍රිය ශිෂ්‍ය ශිෂ්‍යාවනි, අද දින මෙවන් ශාස්ත්‍රීය දේශනයක සංවිධානය කළා ඔබ අධ්‍යනාංශයෙන් ආරාධනා ලැබ මාව මේ දේශනයට සම්බන්ධ කර ගැනීමට ලැබීම මාලද භාග්යක්. ඒ මොකද මම මෙතනදී කියන්න ඕන සහෝදර විශ්වවිද්‍යාල දෙකක් වශයෙන් රුහුණු විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපි ඊටාත්ම සම්බැදී අධ්‍යනාංශ දෙකක්. ඉතින් අපි දෙගොල්ලෝ ඕනම අවස්ථාවක අපි පුළුවන් හැකි සෑම අවස්ථාවම අපි දැනුම බෙදා හදා ගන්නවා. ඉතින් ඒකෙදී එක අවස්ථාවක් තමයි මේ අද දින අපි සූදානම් වෙන්නේ එය කිරීමට. ඉතින් මෙතනදී බොහොමත්ම දෙවනුවත් ස්තුතිවන්ත වෙනවා මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යනාංශය අංශාධිපතිතුමා ඇතුළු සැමට. අපි අද දේශනය පටන් ගමු. මම මෙතනදී මගේ මාතෘකාව වශයෙන් අද දින යොදාගත්තේ පර්යේෂණයක් යනු කුමක්දයි හඳුනා ගැනීම සහ පර්යේෂණ යෝජනාවලිය සකස් කිරීම. මේ දේශනයට සූදානම් වෙනකොට මට කිව්වේ මෙතනදී මම හිතන්නේ වැඩිපුර අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වෙනවා අවසන් වසර පර්යේෂණ යෝජනාවලිය සකස් කිරීම කෙරෙහි තමයි වැඩි අවධානයකින් අද දින දේශනය පවත්වන්නේ. හරි. එතකොට අපි බලමු මෙතනදී මේ පර්යේෂණ යෝජනාවලියට කලින් ටිකක් අපි චුට්ටක් කතා කරමු. මෙතනදී අපි පර්යේෂණය අපි හඳුනා ගමු. එතකොට මෙතනදී හැඳින්වීම වශයෙන් මම පොඩ්ඩක් ඔයාලට සඳහන් කරනවා. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වශයෙන් පළමුවෙන්ම ඔබ ශාස්ත්‍රවේදී උපාධියකට හිමිකම් කියන්නේ. එතනින් පස්සේ ඔබ විද්‍යාවේදී, ශාස්ත්‍රපති, විද්‍යාපති, දර්ශනපති, දර්ශනශූරී ඔහොම උපාධි අවස්ථා කිහිපයක් ඔබට හිමි කරගන්න අවස්ථාව හිමි වෙනවා. ඉතින් වර්තමානයේ ඔබ අධ්‍යයනය කරන විෂය ඒ කියන්නේ උපාධිය තමයි BA උපාධිය, ශාස්ත්‍රවේදී උපාධියේ අවශ්‍යතාවයක් ලෙස පර්යේෂණ නිබන්ධයක් ඔබ සැකසිය යුතුයි. එතකොට ඊට අදාළව තීසිස් එකක් නේද? ඊට අදාළව පර්යේෂණ යෝජනාවලිය අපි කියන්නේ රිසර්ච් ප්‍රොපෝසල් එකක් ඔබ ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉතින් ඔබ මේ උපාධි පර්යේෂණ යෝජනාවලිය සඳහා
පළමුවෙන්ම ඔබ අධ්‍යයන ශාස්ත්‍රයක් ඔබ තෝරාගත යුතු වෙනවා. ඒ කියන්නේ ඔබ අවසන් වසර ශිෂ්‍යාවක් වශයෙන් ඔබ කැමති ශාස්ත්‍රයක්. අපි හිතමුකෝ ඉතිහාස විෂයෙන් පැරණි ඉතිහාසය, නූතන ඉතිහාසය වෙන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් රිලේෂන් වෙන්න පුළුවන්. නැත්නම් යම්කිසි ශාස්ත්‍රයකට ගිහිලා අධ්‍යයනයක් වෙන්න. පළමුවෙන්ම ඔබේ මනසේ පින්තූරයක් ඇඳෙන්න ඕන මම කරන ශාස්ත්‍රය මොකක්ද කියන එක. එතකොට මේ අධ්‍යයන පරාශය, මේ අධ්‍යයන ශාස්ත්‍රය වර්තමාන ඥාණයට ඔබගේ මේ පර්යේෂණ කාර්ය මගින් සිදුවන දායකත්වය කුමක්ද කියලා ඔයා බැලිය යුතුම වෙනවා. එතකොට මේක සිදුවෙන්නේ කොහොමද? එහෙමනම් මේ දේ සිද්ධ වෙන්නේ ඔයාගේ පර්යේෂණේ විදි වෙන්නේ මොකද්ද? අර කිසියම් කලින් පැවතිච්ච පූර්වයේ ඒ පැවති ඥාණයට ඔබ විසින් යම් එකතු කිරීමක් කරනවා වෙන්න පුළුවන්. හරිද? යම් එකතු කිරීමක් කරන ලද බව ඔබේ පර්යේෂණයෙන් තහවුරු වෙන්න ඕන. එහෙම නැතිනම් නව්‍යතාවයකින් යුතු අලුත් නව දෙයක් විය යුතු වෙනවා. හරිද? මෙන්න මේකී ශාස්ත්‍රයන් පිළිබඳව අවධානය යොමු කරමින් ඔබට මේ කාර්ය කිරීමේ හැකියාවක් ඔබට තිබිය යුතු බව පෙන්වීමක් තමයි මේ කරන්නේ රිසර්ච් ප්‍රොපෝසල් එකක් ලියලා. තේරුණාද? ඔයාට මේ කාර්ය කරන්න පුළුවන් කියලා හැකියාවක් තියෙනවා කියලා පෙන්වන එක තමයි රිසර්ච් ප්‍රොපෝසල් එකෙන් කරන්නේ. ඒ මොකද්ද? එහෙමනම් මෙතනදී සිද්ධ වෙනවා අර පැරණි ඥාණයට එකතුවක් වෙන්න පුළුවන්. නැත්නම් හිඩසක් පිරවීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නව ප්‍රවේශයක් ලබා දීමක් වෙන්න පුළුවන් ඔබ කරන පර්යේෂණයෙන්. හරිද? එතකොට එහෙම වුණාට පස්සේ අපි මේ පර්යේෂණය පිළිගත් සම්මත සම්ප්‍රදායන්ට අනුකූලව පර්යේෂණ යෝජනාවලියක් සැකසිය යුතු වෙනවා. ඉතින් දරුවනේ මේ පර්යේෂණ යෝජනාවලියකින් ඔබ සතු ඒ පර්යේෂණ සංකල්පය ඉදිරිපත් වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒකේ යුක්ති සහගත බව ඔබ පෙන්විය යුතු වෙනවා. ඒ වගේමයි ඔබ පර්යේෂණය මෙහෙය යුතු ආකාරය නැත්නම් ඒ පර්යේෂණය මෙහෙවන දිශානතිය ඔබ මේ පර්යේෂණ යෝජනාවලියෙන් පෙන්වන්න ඕන. ඉතින් මෙතනදී ශාස්ත්‍රවේදී උපාධියක් හදාරන බොහෝ ශිෂ්‍යෝ ඇත්තටම මේක අපේ විශ්වවිද්‍යාලෙක වෙන දෙයක් හරි හැටි අවබෝධ කරගන්නේ නැහැ. අනිත් පැත්තට ඒකේ වටිනාකමත් එච්චර හිතට ගන්නේ නැහැ. මොකද විභාග අවශ්‍යතාවයක් පමණයි කියලා හිතන තරමටත් සමහරු හැමෝම නෙවෙයි වැඩිපුර හිතට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් මෙතනදී ඔබ අසාර්ථක යෝජනාවලියක් ඔබ ඉදිරිපත් කරා නම් ඔබ කරන පර්යේෂණය අශාස්ත්‍රීය පර්යේෂණයක් වෙනවා නේද? එහෙමනම් ඔබ එය සාර්ථකව කළොත් ඔබ විධිමත් පර්යේෂකයෙකු ලෙස ඔබ අන්‍යයන් තුලින් ඔබට කීර්තියක් ලැබෙනවා. ඒ වගේමයි ඔබගේ ආයතනයට ඔබේ රටට වටිනාකමක් ඔබගේ මේ කරන පර්යේෂණයෙන් අනිවාර්යයෙන්ම අත්පත් වෙනවා. ඉතින් ඔබ මේ ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනාවලිය තුලින් එහෙමනම් ඔයා පෙන්වන්න ඕනි මොකක්ද? පළමුවෙන්ම මම මේ කියන ටික පොඩ්ඩක් හිතට ගන්න ඕන. අපි ඊට පස්සේ පියවරෙන් පියවර බලමු. මේ පෙන්වන්න ඕන මේ පර්යේෂණ ප්‍රයෝජනවත් පර්යේෂණයක් කියන එක. නැත්නම් ප්‍රයෝජනවත් පර්යේෂණ ව්‍යාපෘතියක් කියන එක. ඒ වගේමයි ඒක සම්පූර්ණ කිරීමේ ශක්‍යතාවය. එහෙම නැත්නම් ඉදිරි සැලැස්ම ඔබ සතුයි කියලා. හරි? පෙන්වන්න ඕන. එතකොට ඔබ ඉදිරිපත් කරන මේ යෝජනාවලිය තුලින් ඒක විධිමත් න්‍යායානුකූල සැලැස්මකට අදාළව ඒ සියල්ල අන්තර්ගත විය යුතු වෙනවා. ඒ කියන්නේ මේ පර්යේෂණ යෝජනාවලියේ ඔබේ අධ්‍යයනාංශය ඔබට යම් සැලැස්මක් දීලා ඇති. ඒ සැලැස්මට අනුව ඔබ සකස් කළ යුතු වෙනවා. විධිමත් න්‍යායානුකූල පර්යේෂණ සැලැස්මක අන්තර්ගත යුතු දේවල් ඇතුළත් විය යුතු වෙනවා.
මාතෘකාව, හැඳින්වීම, ගැටලුව එහෙම තියෙනවනේ පිළිවෙලක් නේ. අපි ඉස්සරහට යමු කතා කරගෙන. ඉතින් මේ යෝජිත මාතෘකාව ප්‍රයෝජනවත් ලෙස සාර්ථකව නිම කිරීමට ප්‍රමාණවත් තොරතුරු ඔබ ඇතුළත් කිරීමටත් මේ පර්යේෂණ යෝජනාවලියට වග බලා ගත යුතු වෙනවා. හොඳයි. ඊළඟ කරුණ තමයි ඔබගේ මේ පර්යේෂණ යෝජනාවලිය සාධනීය ප්‍රතිඵල ලබා දෙනවා කියලා පෙන්වලා එහි තියෙන ඒ ගුණාත්මක වටිනාකම විදහා දැක්වන්න, ඒකෙන් පෙන්වන්න ඔබ හැම විටම වග බලා ගත යුතු වෙනවා. ඒ මොකද ඔබ දුර්වල පර්යේෂණ යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් එය ප්‍රතික්ෂේප වීමේ ප්‍රවණතාවය වැඩි නේද? එතනදී ඔබ යම්කිසි අවදානමකට ලක් විය හැකියි. ඒ නිසා ඔබ මේ පර්යේෂණ යෝජනාවලිය සකසනකොට ඊතා සංයමයෙන් යුතුව සංගත භාවයකින් පැහැදිලිව සරල භාෂාව යොදා ගනිමින් ඒකේ අවධානය දිනා ගන්නා ලෙස ඉදිරිපත් කිරීමට ඔබ සැලසුම් කිරීම අතිශය වැදගත් වෙනවා. තව විශේෂ වැදගත්කමක් තියෙනවා මේ කියන දේවල් වලට අමතරව. ඒ මොකද්ද? ඇයි ඔබ මේ පර්යේෂණ යෝජනාවලියක් සකස් කරන්නේ? ප්‍රධානම කරුණ තමයි විභාග අවශ්‍යතාවයක එක කොටසක් සපුරා ගත යුතු බැවින්. නේද? ඉතින් ඒක එක අවශ්‍යතාවයක්. අනිත් එක තමයි ඔබ අනාගත පර්යේෂණයක් කරා යොමු වෙනකොට මේ ලබන ෆවුන්ඩේෂන් එක නැත්නම් මේ ප්‍රාථමික අවධිය ඔබට බොහෝ දෑ උගත හැකි මේ බේසික් එකේ. එම නිසා ඔබ මේ ශාස්ත්‍රීය පර්යේෂණය ඉදිරිපත් කිරීමට සාර්ථකව එක ඉදිරිපත් කිරීමට වග බලා ගැනීම ඔබගේ අනාගතයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. නේද? ඉතින් ඔන්නෝමයි පර්යේෂණ යෝජනාවලියක අදහස ගත්තොත් අපි ඊළඟට බලමු මේ පර්යේෂණයක් කියන්නේ මොකක්ද? අපේ දරුවෝ සහභාගී වෙලා ඉන්නවා ලොකු පිරිසක්. අපි බලමු පර්යේෂණයක් කියන්නේ මොකක්ද? Research is a systematic effort to find an answer to a problem. Systematic effort එක. Find an answer to a problem. මෙතන කියන්නේ මොකක්ද? පර්යේෂණයක් කියන්නේ යම්කිසි ගැටලුවකට පිළිතුරක් සෙවීමට ක්‍රමානුකූලව ගන්න උත්සාහයක්. Systematic effort එක. ක්‍රමානුකූල උත්සාහයක්. එහෙමනම් රිසර්ච් එකක් systematic වෙන්න ඕන. ඒක scientific වෙන්න පුළුවන්, non scientific වෙන්නත් පුළුවන්. question එකක් තියෙනවා, සමහරට hypothesis තියෙනවා, අපි ඒව ටෙස්ට් කරනවා. නේද? පර්යේෂණය. අපිට එහෙම හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා. Research is a detailed study of a subject or an aspect of a subject. When conducting research, you collect and analyze facts and information to gain new knowledge or understanding. Collins කියන්නේ. මොකක්ද මේ කියන්නේ? Study of a subject. මේකේ තියෙන වචන ටික. Analyze fact and information. Gain new knowledge. නේද? ඒත් මෙතනදී පර්යේෂණයක් කියන්නේ විශේෂක සෙවීමක අංගයක් පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක්. එහෙනම් පර්යේෂණයක් සිදු කරන විට ඔබ gain new knowledge නව දැනුම සහ අවබෝධය ලබා ගැනීම සඳහා කරුණු සහ තොරතුරු දත්ත facts and information නේද? මේ කරුණු තොරතුරු දත්ත විශ්ලේෂණය කරන එක තමයි කොලින්ස් කියන්නේ. ඊළඟට තව ලස්සන එකක් කියනවා. Research is the art of scientific investigation. පර්යේෂණයක් කියන්නේ මොකද්ද? විද්‍යාත්මකව විමර්ශනය කරන කලාවක්. හරිම ලස්සනයි ඒක නේ. ඊළඟ එක. Research is the systematic process of collecting and logically analyzing data for some purpose. පර්යේෂණයක් කියන්නේ කිසියම් අරමුණු සඳහා දත්ත රැස් කිරීම සහ තාර්කිකව විශ්ලේෂණය කිරීමේ ක්‍රමානුකූල
පියවරයි කිය. Systematic process. Collecting and logically analyzing data. නේද? ඒ කියන්නේ කිසියම් අරමුණක් සඳහා දත්ත රැස් කිරීම සහ තාර්කිකව විශ්ලේෂණය කරන ක්‍රමානුකූල ක්‍රියාවලියක් කියන එක තමයි මෙතනදී අපිට හඳුන ගන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා පර්යේෂණයක් කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් ඒක ක්‍රමානුකූලව කරන උත්සාහයක් වෙන්න ඕන. ගැටලුවකට පිළිතුරක් සෙවීමක් වෙන්න ඕන. මෙතන දත්ත නිවැරදිව තාර්කිකව විශ්ලේෂණය කිරීම, නව දැනුම සොයා ගැනීම නේද? මේ ඔක්කොම ගැබ් වෙලා තියෙනවා පර්යේෂණය කියන වචනය තුල. මේක බලන්නකෝ research are responsible. වගකිව යුතුයි. වගකිව යුතුයි. ඒ කියන්නේ මොකද්ද? මෙතනදී ඊ타ත්ම ඒ කියන්නේ when do you write a paper corresponding person as a responsible. responsible කියන එක ඊ타මත් වැදගත්. වගකිව යුතුයි. ඊළඟට E එකෙන් ethical සදාචාරාත්මක වෙන්න ඕන. S science නේද? විද්‍යාත්මක ඒ කියන්නේ branches විද්‍යාත්මකයි. evidence සාක්ෂි දත්ත කරුණු මත තමයි මේක බේස් වෙන්න ඕන. and above all මේ සියල්ලටමත් වඩා reproducible නැවත නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊළඟ challenging and honest ඒ කියන්නේ මොකද්ද? අභියෝගාත්මක සහ අවංක විය යුතුයි. රිසර්ච් කියන එකේ ඔන්නෝකයි අපිට අර්ථය වශයෙන් මෙතනදී හඳුන ගන්න පුළුවන්. ඊළඟට පර්යේෂණ වර්ග කිහිපයක් අපිට මෙතනදී කියන්න පුළුවන්. descriptive analytical research. ඒ කියන්නේ විස්තරාත්මක විශ්ලේෂණ ක්‍රම පර්යේෂණ. applied fundamental research. විවහාරික මූලික research. quantitative qualitative research. නේද? ප්‍රමාණාත්මක ගුණාත්මක. conceptual empirical research. සංකල්පීය ආනුභාවික පර්යේෂණ. ඔහොම එක එක අපි පර්යේෂණ අපිට හඳුන ගන්න පුළුවන්. හරිද? ඊළඟට පර්යේෂණයක ඇතුළත් විය යුතු ප්‍රධානම ලක්ෂණ මොනවද? අපි පර්යේෂණ යෝජනාව සකස් කරන්න කලින් අපි මේවා පිළිබඳ යම් අවබෝධයක් ඇතුව හදනවා නම් හොඳයි. ඒකයි මම මේක කලින් පැහැදිලි කරන්නේ දරුවනේ. ඒක පර්යේෂණයේ ක්‍රමානුකූල වෙන්න ඕන. මම කියන පර්යේෂණයක් කියන්නේ මොකක්ද කියලා මම දෙවෙනි ස්ලයිඩ් එකෙන් කිව්වේ සිස්ටමැටික් වෙන්න. ක්‍රමානුකූල. තර්කානුකූල වෙන්න. නේද? ලොජිකල්. පර්යේෂණය පිළිගත හැකි සාක්ෂි මත එක ආනුභාවික පදනමක් ඇති වෙන්න ඕන. ඊළඟට පොදු එකඟතාවයකට පැමිණිය හැකි වෙන්න ඕන. නැවත අත්හදා බැලිය හැකි. ඔන්න ඔය වගේ ලක්ෂණ ටිකක් පර්යේෂණයක ඇතුළත් වෙන්න ඕනි කියලා කියන්න පුළුවන්. ඊළඟට මේ පුංචි ප්‍රශ්නේ බලන්නකෝ. Why do we research? ඇයි අපි රිසර්ච් එකක් කරන්නේ? සරලවම කිව්වොත් to understand the world, forecast future. ඒ කියන්නේ අවබෝධ කරගන්න ලෝකය සහ අනාගතය පුරෝකථනය කරන්න. ඊළඟට ගැටලු निराකරණය කරන්න. පවතින විසඳුම් ගැටලු වැඩි දියුණු කරගන්න නේද? එහෙම අපි පර්යේෂණයක් කරන්නේ අපි ඔය අරමුණු සඳහා වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා පර්යේෂණය මෙතනදී කරන්නේ ඔයාලගේ ප්‍රධානම අරමුණ විභාග අපේක්ෂ නේද? විභාගයේ අපේක්ෂික එක අරමුණක්. හරි. අපි දැන් යමු පර්යේෂණ යෝජනාවලිය සකස් කිරීම. ඒතර පර්යේෂණ යෝජනාවලිය සකස් කිරීම කියන කොටසට අපි ආවොත් පර්යේෂණ යෝජනාවලියක ඇතුළත් විය යුතු ප්‍රධාන අංග කිහිපයක් තියෙනවා. දරුවනේ මේ ටික ඇතුළත් විය යුතු වෙනවා. ඒ මොකද මාතෘකාව. හරි? හැඳින්වීම, වැදගත්කම, ගැටලුව උපන්‍යාසය, අරමුණු සහ උපාරමුණු, ක්‍රමවේදය, සාහිත්‍ය විමර්ශන, පූර්ව පර්යේෂණ, සාකච්ඡාව සහ ප්‍රතිපද, නිගමනය, සමාලෝචනය, ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලි. අපි මෙතනදී ඔබ දන්නා මාතෘකාව හරි අපි සටහන් කරනවා. හැඳින්වීම ඉන්ට්‍රොඩක්ෂන් එකත් අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු වෙනවා.
මොකද අපේ විශ්වවිද්‍යාලවල මම හිතන්නේ ඔබ අධ්‍යයන අංශෙනුත් ඔබට යම්කිසි ෆෝමැට් එකක් දීලා ඇති පර්යේෂණ යෝජනාවලිය සකස් විය යුතු ආකාරය අපේ විශ්වවිද්‍යාලෙත් දීලා තියෙනවා. ඒකට මාතෘකාව තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම ඉන්ට්‍රොඩක්ෂන් හැඳින්වීම තියෙන්න ඕන. සමහර විටක ඔබේ විශ්වවිද්‍යාලේ කොහොමද මට ඒක හරියටම අහගන්නත් බැරි වුණා. කමන්නේ. සිග්නිෆිකන්ස් ඒ කියන්නේ වැදගත්කම මෙතනදී සමහරට හැඳින්වීමටම වැදගත්කමත් සමහර විට ඇතුළත් කරලා තියෙන්නත් පුළුවන්. ඒක වෙනමම තියෙන්නත් පුළුවන්. ඒක ඔබේ ෆෝමැට් එකට අනුව ගලප ගන්න. ඊළඟට අනිවාර්යයෙන්ම පර්යේෂණ ගැටලුව සඳහන් විය යුතුමයි. පර්යේෂණේ මාතෘකාවට අනුව ඔබ ගැටලුව නිර්මාණය කර ගන්න ඕන. ඔබගේ සාහිත්‍ය මූලාශ්‍ර විමර්ශනය කරලා හොඳින් ගැඹුරින් ශක්තිමත් ඒ සාහිත්‍ය මූලාශ්‍ර ඔබේ මාතෘකාවත් සමග විමර්ශනය කරගෙන යනකොට ඔබට ගැටලුව ඉබේම ඔබට හමු වෙනවා. ඉතින් ඒ ගැටලුව ඊළඟට උපන්‍යාසයක්. බොහෝ මේ සමහර විට ඔබට උපන්‍යාසයක් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජීය මානව විද්‍යා පර්යේෂණවලදී සමහරක් ඒ වගේ උපන්‍යාසය අපි ඇතුළත් කරන්නේ ගැටලුව පමණයි. බොහෝ විද්‍යාත්මක පර්යේෂණවලදී උපන්‍යාසය හයිපොතීසිස් අනිවාර්යයෙන්ම ඇතුළත් කරනවා. ඉතින් සමහරෙකුට උපන්‍යාසයක් තිබෙන්න පුළුවන්. මේ දවස්වල අපේ ළමයිනුත් මේ පර්යේෂණ යෝජනාවලිය සකස් කරනවා. සමහරු ගැටලුව විතරක් ඉදිරිපත් කරනවා. උපන්‍යාසයක් සමහර පර්යේෂණ මාතෘකාවල නැහැ. ඉතින් ඔබ අධ්‍යයන අංශයේ දීලා තියෙන පරිදි ඔබ එක සැලසුම් කළ යුතුයි. අනිත් කාරණය තමයි අරමුණු සහ උපාරමුණු. මෙතනදී ඔබේ පර්යේෂණය සඳහා ප්‍රධාන අරමුණක් තිබෙන්න පුළුවන්. ප්‍රධාන අරමුණට අමතරව උපාරමුණු කිහිපයක් තියෙන්නත් පුළුවන්. නැතිනම් ඔබට ප්‍රධාන අරමුණ පමණක් විතරක් ගන්න පුළුවන්. ඔබ්ජෙක්ටිව්ස්. ඊළඟට අනිවාර්යයෙන්ම පර්යේෂණ ක්‍රමවේදය ඇතුළත් විය යුතුමයි. පැහැදිලිව සඳහන් විය යුතුයි. ඊළඟට සාහිත්‍ය විමර්ශනය. සාහිත්‍ය විමර්ශනය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එතනදීත් ඔබේ අධ්‍යයන අංශයේ ෆෝමැට් එකට අනුව ඔබ සැකසිය යුතුයි. මොකද ලිටරේචර් රිවිව් එක සමහර විට සාහිත්‍ය විමර්ශනය කියා විතරක්ම ඔබ ගන්නත් පුළුවන්. නැතිනම් පූර්ව පර්යේෂණ මොනවද කියන කොටස ඇතුළත් කරලා එක කොටස් දෙකකට ගන්න පුළුවන්. අපි පූර්ව පර්යේෂණ කියන්නේ ඔබගේ පර්යේෂණය හා සම්බන්ධ මීට පෙර කරලා තියෙන පර්යේෂණ. කියන්නේ පර්යේෂණ මට්ටමින් කරලා තියෙන්නේ. ඒතකොට ඒ පර්යේෂණ අනුසාරයෙන් ප්‍රාථමික මූලාශ්‍ර වලින් දත්ත අරගෙන ද්විතීය ලේඛකයන් විසින් ලියලා තියෙන ලේඛන තමයි ඊට පස්සේ අපි මූලාශ්‍ර හැටියට ගන්නෙ. පූර්ව පර්යේෂණ කියන්නේ ඔබගේ මාතෘකාවම ගැඹුරු පර්යේෂණයකට බඳුන් කරලා තියෙන පූර්ව පර්යේෂකයෝ කවුද කියන එක. අපි මෙහෙම අපි උදාහරණයකට ගත්තොත් අපි හිතමුකෝ සාමාන්‍යයෙන් මොනවාද අපේ විෂයට සම්බන්ධ නිදහස් සටන් ව්‍යාපාරය අපි නිකන් පොදු එකක් ලොකු ඒ වගේ මාතෘකාවක් නෙවෙයි අපි එක කඩලා ගන්න ඕන. අපි හිතමුකෝ බ්‍රිතාන්‍ය යුගයේ 20 වෙනි සියවසේ දේශපාලන ඉතිහාසය. ඒත් පූර්ව පර්යේෂණ කියන කොටස් වලට අයිති වෙන්නේ කවුද? පූර්ව පර්යේෂණ ගොඩාක් පර්යේෂණ මේ සම්බන්ධයෙන් කරලා තියෙනවා කවුද? ප්‍රොෆෙසර් කේ.එම්. ද සිල්වා, කුමාරි ජයවර්ධන, නේද? මයිකල් රොබර්ට්ස් ඒ වගේ පුද්ගලයෝ කරපු පූර්ව පර්යේෂණ අපිට ගන්න පුළුවන්. ඊළඟට අනිත් මූලාශ්‍ර ටික අපිට ගන්න පුළුවන්. ඉතින් ඔබට දීලා තියෙන ෆෝමැට් එකට අනුව ලිටරේචර් රිවිව් සාහිත්‍ය විමර්ශනය පෙළගස්වන්න. ඊළඟට සාකච්ඡාව සහ ප්‍රතිපල. මේකත් කොටස් දෙකකට ගන්න පුළුවන්. සාකච්ඡාව කියන්නේ ඔබේ පර්යේෂණය එතනින් දිගට යන කොටස විශ්ලේෂණය කරමින් ඔබගේ chapters වලට උතනින් තමයි පර්යේෂණය කරලා යන්නේ. අපි හිතමු 1.1.1 1.2.2 එහෙම පර්යේෂණය මෙතනින් විශ්ලේෂණය කරගෙන යනවා. ඒකටම ඔබට ප්‍රතිඵල result output එක එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනමම කොටසක් විදිහට ප්‍රතිඵල ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසානයේ අපි නිගමනයක් අපිට දෙන්න පුළුවන්. සමහර විට මේ පර්යේෂණ නිශ්චිත නිගමනයක් දෙන්න නොහැකි අවස්ථාවල සමාලෝචනයක්
ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට මේ පර්යේෂණ යෝජනාවලියේ අනිවාර්යයෙන්ම ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය ඇතුළත් විය යුතු වෙනවා. රෙෆරන්ස් ලිස්ට් එක ඇතුළත් කළ යුතු වෙනවා. මෙන්න මේ ටික තමයි පර්යේෂණ යෝජනාවලියක අනිවාර්යයෙන්ම ඔබ ඇතුළත් කළ යුතු වන්නේ. මාතෘකාව හැඳින්වීමට මොන වැදගත්කම එකතු කරන්න පුළුවන්. නැත්නම් ගැටලුව, අරමුණු, පර්යේෂණ ක්‍රමවේදය, සාහිත්‍ය විමර්ශනය, සාකච්ඡාව, ප්‍රතිඵල, නිගමනය, ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. හරි. ඊළඟට ඔබගේ තීසිස් එක මම මේ කියන්නේ ඔබගේ පර්යේෂණ පොත. එතනදී අර පර්යේෂණ යෝජනාවලියට අමතරව ඔබේ පොතට එකතු වෙනවා ඇබ්ස්ට්‍රැක්ට් එකක්. සාර සංක්ෂේපයක් එකතු වෙනවා එක පිටුවක වගේ ඇබ්ස්ට්‍රැක්ට් එකයි ඊළඟට උපග්‍රන්ථ ඇමනුම් එකතු කරනවා ඒ තීසිස් එක. ඒතර සාර සංක්ෂේපයයි උපග්‍රන්ථයයි ඔබගේ පර්යේෂණ යෝජනාවලිය සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි ඊළඟට බලමු මේ පර්යේෂණ යෝජනාවලියේ තියෙන කොටස් ටික එකින් එක අපි සාකච්ඡා කරලා බලමු. පර්යේෂණ මාතෘකාව බලන්න. පර්යේෂණ මාතෘකාව ඉතාමත්ම වැදගත් පර්යේෂණ මාතෘකාව. ඒ කියන්නේ ඔබ ඔය දැන් අපි පළවෙනි වරට තමයි ඔබ පර්යේෂණයකට මෙතනදී යොමු වෙන්නේ. එතනදී විශ්වවිද්‍යාලයේ මේ ලාබාලම අවධියක ඉන්න ඔබ ඒ කියන්නේ උපාධි එක උපාධි මට්ටමින් පළවෙනි උපාධිය මෙතනදී ඔබ බොහෝ දුරට මාතෘකාවක් නැතුව අර මේ දුව හොයනවා. එහෙම අපේ දරුවොත් අපිට හම්බ වෙනවා. ඊට කලින් third year second year එකකින්දම හොඳ මාතෘකාවක් අරගෙන ඒ ආසාවෙන් කරන එහෙම මාතෘකා තියෙන දරුවොත් එනවා. ඉතින් මෙතනදී මට කියන්න තියෙන්නේ පළවෙනිම කාරණේ තමයි කිසිම කෙනෙක් දෙන මාතෘකාවකට තමා පර්යේෂණයට යොමු නොවිය යුතුයි කියන්නේ. තමන් විසින්ම තමන් ආස කරන මාතෘකාවක් තෝරාගත යුතුයි. පළවෙනි කාරණේ. හරි? ඊළඟට මාතෘකාව කාලීන වීම සහ එය අදාළ වීම වැදගත්. ඒ කියන්නේ මම මේ පැරණි මාතෘකා කරන්න එපා කියන එක නෙවෙයි. යාවත් කාලීන වෙනවා නම් වඩා වැදගත් ඒක. හරි? යාවත් කාලීන කියන්නේ අපි හිතමුකෝ අපි කරනවා මෙහෙම මාතෘකාවක්. අපි නිකන් මම උදාහරණයක් ගන්න ඔයගොල්ලෝ කියන්නකෝ අපි සාකච්ඡා කරනකොට පරාක්‍රම බාහු රජතුමාගේ පරාක්‍රම සමුද්‍රය ගැන පරාක්‍රම බාහු රජතුමා නිම කරන ලද පරාක්‍රම සමුද්‍රය පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක්. වරදක් නැහැ. මාතෘකාව හොඳයි. පැරණි තාක්ෂණික ක්‍රම රජතුමාගේ මොනවද ඒ ශිල්පීය ක්‍රම ඇයි මේක හැදුවේ වපසරි අපිට ඕක පොඩ්ඩක් මොඩර්නයිස් කරා නම් තවත් වැදගත් වෙනවා. අපිට ගන්න පුළුවන් කොහොමද එහෙමනම් අපි නිකන් සරලව හිතුවොත් ඒ පරාක්‍රම රජතුමාගේ ශිල්ප ඥානය ඒ පරාක්‍රම සමුද්‍රය අපේ තිරසාර සංවර්ධනය සඳහා යොදා ගැනීම පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණය බලන්න චුට්ටක් ඒක ඩෙවලොප් කරන්න. අර ඒ වගේ මාතෘකාව පැරණි මාතෘකාව වුණත් කාලීනව සම්බන්ධ කරගන්නවා නම් ඒකේ ඵල ප්‍රයෝජන තව වැඩි වෙන්න පුළුවන්. එතකොට එහෙම මාතෘකාවක් තෝරගෙන ඔබ පර්යේෂණ නිම කළොත් ඔබ සමහර විට ඔබගේ පර්යේෂණයේ ප්‍රකාශකයෙකුට දුන්නත් එක අවශ්‍යතාවයක් මම මේ කියන්නේ. සමහර විට ඒක පබ්ලිෂ් කරගන්න උනත් වැඩි රුචියක් ඇල්මක් දක්වන්න. ඊළඟට ඔබ ඉදිරියට යන ඔබේ රැකියාවත් බොහෝ දුරට මේ පර්යේෂණයේ දායක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාල 15ක් ගත්තොත් ওই 15ෙම හැමෝම උපාධිය අරගෙන නිම වෙන්නේ. එතකොට ඉන්ටර්විව් එකකදී ඔයගොල්ලෝගෙන් අහන මොනවද ඔයා කරපු පර්යේෂණේ? ඔව් ගොඩක් අපේ දැන් යාවත් කාලීන වුණොත් සමහරට ඒ පර්යේෂණය බොහෝ දුරට ඒ පර්යේෂණයෙන් අපි කියන භාෂාවෙන් ජොබ් මාකට් එකනේ ඒකටත් යම්කිසි රුකුලක් වෙන්න පුළුවන්. එහෙම කළා කියලා පැරණි මාතෘකා කරන්න එපා කියනව නෙවෙයි. ඒවත් හොඳයි. ඒ ශිල්ප ඥානය යොදාගෙන
රටට දායක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අවධානය යොමු කරනවා වඩා හොඳයි. ඒ වගේමයි ඔබ පරිශ්‍රණයට මේ ලක් කරන මාතෘකාවට අදාළ දත්ත සොයාගන්න පුළුවන් වෙන්න. බැරි දෙයක් නම් අමාරුයිනේ නේද? දත්ත මූලාශ්‍ර තියෙනවද? ඒ ගැනත් ඔබ අවදියෙන් සිටිය යුතුයි. ඒ වගේමයි මේ මාතෘකාව තුලින් නව දැනුමක් උත්පාදනය කළ හැකි විය යුතුය. එහෙනම් ඔබගේ පරිශ්‍රණය තුලින් අලුත් දෙයක් කියන්න සූදානම් විය යුතුය. එහෙම වෙනවා නම් ගොඩාක් හොඳයි. අනිත් කාරණය තමයි ඔබ මේ පරිශ්‍රණ මාතෘකාව ශාස්ත්‍ර අධ්‍යයනයක් ඇසුරේ ඔබ තෝරගත්තා නම් ඒ ශාස්ත්‍රයට ළඟා විය හැකි විය යුතුයමයි. මේ මොකද මම කියන්නේ මේක ප්‍රැක්ටිකල් වෙච්ච දෙයක්. මගේම දරුවෙක් මගේම මේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා ඒ කියන්නේ මම මේක කිව්වට කමන්නේ මොකද මෙතන ඉන්නේ අපි ඔක්කොම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඉන්න අය. ඒ හාමුදුරුවෝ නම ඒ හාමුදුරුවෝ නම කරේ ඒ ස්වාමීන් වහන්සේගේ ඉන්න පන්සල ගැන. මට ඇවිල්ලා කිව්වා ගොඩාක් පුරාවස්තු තියෙනවා, නටබුන් තියෙනවා, ඓතිහාසික මේක විහාරස්ථානයක්. ඒක නිසා අපි මම මේ පරිශ්‍රණය කරගත්තා කියලා අපේ අධ්‍යයන අංශයෙන් අපි මේ ප්‍රොපෝසල් එකේ මාතෘකාව අනුමත කරලා දැන් කරගෙන යනවා. කරගෙන ටිකක් දුර යනකොට මේ හාමුදුරුවෝ අපි කියන්නේ ගිහියෙක් වුණා සිවුර අතෑරලා. ඉතින් කොහොම හරි ඊට පස්සේ ටිකක් කරගෙන යනකොට කියනවා අනේ මැඩම් මට පන්සලට දැන් යන්නවත් දෙන්නේ මම කොහොමද මේ පුරාවස්තු වලට ළඟා වෙලා ඒ වගේ ඡායාරූපයන් කොහොමද මේ රිසර්ච් එක කරන්නේ. ඉතින් අන්න ඒ වගේ ඒ වෙලාවේ මටත් උත්තරයක් දෙන්න විදිහක් නැහැ. ඉතින් අර ඒ වගේ තමන් පරිශ්‍රණ මාතෘකාව තෝරා ගන්නකොට තමන් ඒට ළඟා ශ්‍රේෂ්ඨ අධ්‍යයනයක් නම් විශේෂයෙන්ම ඒ වෙත යාමට හැකියාව තියෙන ප්‍රදේශයක් වෙන්නම ඕනි. හරි. ඊළඟට මේ පරිශ්‍රණ මාතෘකාව අනිවාර්යයෙන්ම මීට පෙර නොකරන ලද පරිශ්‍රණ හිඩසක් සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබ යොමු වෙනවා නම් වඩාත් වැදගත් වෙනවා. ඒ කියන එක ඔබට තේරෙන්නේ නැත්නම් පරිශ්‍රණ හිඩසක් සම්පූර්ණ කර ගැනීම කියන්නේ ඔබ යම්කිසි ශාස්ත්‍රයක් පිළිබඳ අධ්‍යයනය කරනවා නම් ඔබ සාහිත්‍ය විමර්ශනය කළ යුතු වෙනවා. සාහිත්‍ය විමර්ශනය ගැඹුරින් ඒක අධ්‍යයනය කරනකොට ඔබට මේ පරිශ්‍රණ හිඩස සොයා ගන්න පහසුයි. හරි අපි එතනදී කතා කරමු. එහෙම නැත්නම් පරිශ්‍රණ හිඩසක් සම්පූර්ණ කරන්න නොවෙනවා නම් එහෙනම් දැනට පවතින පරිශ්‍රණයේ ඒ දැනුමට නව දැනුමක් ඇතුළත් කරමින් ඒ පරිශ්‍රණය කරන්න පුළුවන්. හරි? මෙන්න මේ වගේ අලුත් දැනුමක් වෙත ළඟා වීම නැත්නම් පරිශ්‍රණ හිඩසක් සම්පූර්ණ කිරීම, තියෙන දැනුමට අලුත් දැනුමක් ලබා දීම කියන සංකල්ප ඔස්සේ ඔබගේ මාතෘකාව ඔබ තෝරා ගන්නවා නම් වඩා වැදගත් වෙනවා. ඊළඟට ඔබ විසින්ම මම මුලදිම කිව්වේ ඔබ විසින්ම තෝරාගත් පරිශ්‍රණ මාතෘකාවක නිරත වෙනවා නම් ඉතාමත්ම හොඳයි. ඒ මොකද පරිශ්‍රණයේ නිරත වෙන්නේ ඔබේ ආචාර්යවරයවත් කවුරුවත් නෙවෙයි ඔබමයි. එතකොට මේ පරිශ්‍රණ සන්දර්භය තුල ඒ දත්ත ඒකරාශි කර ගැනීමේ ආශාව, කුතුහලය, ඒ වෙත අභිප්‍රේරණයක් නිරන්තරයෙන්ම සිදු වෙනවා මේ මාතෘකාව ඔබ විසින්ම තෝරගත්තා නම්. එතකොට තමයි ඒ පරිශ්‍රණය කරා යොමු වීමේ රුචිය ඔබ තුලින් වඩාත් ඒ කෙරෙහි උද්දීපනයක් වෙලා ඔබ තොරතුරු සොයා යෑමේ පිපාසයෙන් ඒ කරා යොමු වෙන්න පුළුවන්. අපේ වචනයෙන් කිව්වොත් නේද? පළවෙනිම කාරණේ තමන් ඒකට ආස කරන්න. ඒක තමයි පරිශ්‍රණය සාර්ථක වෙන්නේ. හරි. දැන් හරිනේ පරිශ්‍රණ මාතෘකාව තෝරගන්නකොට ඔය කරුණු කෙරෙහි අවධානයක් යොමු කරලා තමන් පරිශ්‍රණය මාතෘකාව තෝරා ගැනීම වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි ඔබගේ පර්යේෂණ යෝජනාවලියේ පළවෙනිම කොටස පර්යේෂණ පසුබිම. ඒ කියන්නේ පර්යේෂණයේ හැඳින්වීම.
කියන කොටස. ඔයාලගේ පර්යේෂණ යෝජනාවලියේ ෆෝමැට් එකක් දීලා ඇති. අපේ විශ්වවිද්‍යාලේ අපි දුන්නේ පිටු 15කින් මේ පර්යේෂණ යෝජනාවලිය සකසන්න කියලා ඔයාලටත් දීලා ඇති. එතනදී පර්යේෂණ හැඳින්වීම පිටු 2ක් 3ක් අතර වගේ ප්‍රමාණයකට ආවනම් ඇති. ඊට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ මම හිතන විදිහට. ඔබට දීලා තියෙන ෆෝමැට් අනුව ඒක සකස් කරන්න. එතකොට මෙතන පර්යේෂණය හඳුන්වා දීම කියන්නේ ඔබගේ පර්යේෂණයේ පළවෙනිම කොටස මේක පර්යේෂණ යෝජනාවලියේ. එතකොට මේ පර්යේෂණයට අදාළ સંદર્ભය තමයි ඔබ පැහැදිලි කළ යුත්තේ. එතකොට මෙතනදී එකපාරටම මේ අවධානය යොමු වන තැන තමයි පර්යේෂණය හැඳින්වීම කියන කොටස. ඉතින් ඒක නිසා මේ කොටස ඉදිරිපත් කිරීමේදී ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ මෙතනදී ඔබ කරන්නේ කුමක්ද? ඔබ නොදන්නා පිරිසකට ඒ වැදගත්කම පැහැදිලි කරන්න තමයි මේ යන්නේ. අන්න ඒකයි ඔබගේ මනසේ රැඳෙන්න ඕන. ඔබ නොදන්නා පිරිසකට මේ වැදගත්කම පැහැදිලි කිරීම සහ මේ පසුබිම මේ හැඳින්වීම ඔබ තර්කානුකූලව හඳුන්වා දීම සිදු කළ යුතුයි. ඔබ හඳුන්වා දෙන මේ පර්යේෂණයට අදාළ මේ වපසරිය ඉතා පැහැදිලිව ආකර්ෂණශීලීව ඒක ඉදිරිපත් කිරීමට ඔබ සැලකිලිමත් වීම වැදගත්. මොකද පර්යේෂණයේ ආරම්භය නේද? කියවන පර්යේෂණය කියවන කෙනාට යම් ආකල්පයක් ඇති වෙන්නේ හැඟීමක් ඇති වෙන්නේ මේ කොටසේ පර්යේෂණ හැඳින්වීම. ඊ타ත්ම පැහැදිලිව එය හඳුන්වා දිය යුතු වෙනවා. හරිද? හරි. ඊළඟ කොටස මේ පර්යේෂණය හඳුන්වා දීම කියන මේ පසුබිම කියන කොටසට ඔබ ෆුට්නෝට් දානකොට විශේෂයෙන් මේකේ ෆුට්නෝට් කියන එකේ අපි පිටු අංක මම හිතන්නේ අපේ නම් හාවර්ඩ් ක්‍රමයේ චිකාගෝ ක්‍රමයේ වගේ පාවිච්චි කරන්නේ. ඔයාලගේ කැම්පස් එකේ මට ප්‍රොෆෙසර් සර් කිව්වේ APA ක්‍රමය කියලා. ඉතින් APA ක්‍රමයට අනුව ඔයගොල්ලෝ මේ හැඳින්වීම කියන කොටසේදී ඔයගොල්ලෝ දාන්න පුළුවන්. අපි මොනා හරි අපි හිතමුකෝ KDG විමලරත්නගේ පොතෙන් අපි ගත්ත මොනා හරි කොටසක්. එතනදී අපි කියන්න ඕන අගනම විමලරත්න කමා පබ්ලිෂ් වර්ෂය පමණයි වරහන් ඇතුලේ දාන්න. එහෙම ෆුට්නෝට් තමයි දාන්න ඕනේ. ඊළඟ මයිකල් රොබර්ට්ස්ගේ කෘතියක් මොකක් හරි පාවිච්චි කරා නම් රොබර්ට්ස් කමා 1982. එහෙමයි හැඳින්වීමේදී ඔබ ඇතුළත් කළ යුතු වෙන්නේ මූලාශ්‍ර. මේ ෆෝමැට් එක ඔබට දීලා තියෙන ෆෝමැට් අනුව ඒක පාවිච්චි කරන සාමාන්‍ය මේ 12 ලයින් ස්පේස් මේ වගේ පාවිච්චි කරනවා. හරි. ඊළඟට ඔබ නැත්නම් ඔබ මෙහිම APA ක්‍රමය ටෙක්ස්ට් එක තුල නැත්නම් අර පිටුව අග දානවා නම් අපි යටින් දාන්න ඕන නන්දසේන මුදියන්සේ කමා එතකොට මෙතන නන්දසේන full stop මුදියන්සේ ද්‍රවිඩ සිහිවටන කමා 1997 පිටු ගොඩක් තියෙනවානේ පිටු full stop. හරි ඒකම ආපහු පාවිච්චි වෙනවා නම් නන්දසේන මුදියන්සේ ඉහත කී කෘතිය 58 වෙනි පිටුව. මෙතනදී ඔබ විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි ස්පේස් එක, කමාව, full stop ඒ වගේ දේවල් කෙරෙහි ඔබ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඊළඟ මෙතනදී බලන්න මේ කෘතිය සංග්‍රහාවක්. TG කුලතුංග, කමා T full stop G full stop කුලතුංග කමා පොළොන්නරුවේ වේලක්කාර ශිලා ලිපිය කමා සංස්කෘතික පුරාණය සංග්‍රහයෙන් නම කමා දෙවෙනි වෙළුම තුන්වෙනි කලා කමා තුන්වෙනි කලාපය කමා 1996 කමා 20 පිටුව. මෙතනදී ඔබ ප්‍රකාශක ස්ථානයේ ප්‍රකාශක ඇතුළත් කළ යුතු වෙන්නේ. ඒ මොකද ඔබ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය තුලට ප්‍රකාශක සහ ප්‍රකාශක ස්ථානය නේද ඇතුළත් කරන නිසා. හරි. ඊළඟට අපි පර්යේෂණ ගැටලුව. මේක ගොඩක් දුරට ගැටලු සහගතම අවස්ථාවක් වෙනවා. විශ්වවිද්‍යාලයේ මේ පර්යේෂණ යෝජනාවලිය හදන ශිෂ්‍යයන්ට මොකද ගැටලුවයි
අරමුණුයි පටලව ගන්න. සමහර විට මේ ගැටලුව කියන එක පරිේශන මාතෘකාව එහෙම් පිටින් දානවා ගැටලුව කියන. අනෝකයි. ඉතින් ඒක හොඳටම අවබෝධ කරගන්න ඕන. ගැටලුව කියන්නේ වෙනම දෙයක්. අරමුණු කියන්නේ වෙනයි, මාතෘකාව කියන්නේ වෙනයි. ඒතර පරිේශන ගැටලුව ගත්තම පරිේශනයක ගැටලුව කියන්නේ මොකක්ද? එහෙනම් පරිේශණයට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කරනු ලබන විශේෂිත ශාස්ත්‍රයක් තමයි පරිේශන ගැටලුව කියන්නේ. මෙතනදී මොකද්ද සිද්ධ වෙන්නේ? පරිේශණයකදී අපි ප්‍රතිඵලය වන්නවනේ. ප්‍රතිඵලය වන්නේ මොකද්ද? පරිේශනයේ ප්‍රතිඵලය වෙන්නේ අවුට්පුට් එක. පරිේශන ගැටලුවට නිසි පිළිතුර සොයා යෑමයි. ඔන්න පරිේශන ගැටලුව යම්කිසි අපේ මාතෘකාවට අදාළ ගැටලුවක් තියෙන මේ ගැටලුවට පිළිතුරු හොයාගෙන තමයි අපි යන්නේ. අපි කරන්නේ ඒක. ගැටලුවක් හදාගන්න. ඒ ගැටලුවට දත්ත එක්රැස් කරමින් ඒවා නිසි පරිදි කළමනාකරණය කරමින් වර්ගීකරණය කරමින් විශ්ලේෂණය කරමින් ඒකට පිළිතුරු හොයාගෙන යනවා. ඒකනේ කරන්නේ පරිශ්‍රණය. එහෙනම් ගැටලුවට නිසි ලෙස පිළිතුරු සොයාගෙන යනවා. ඉතින් එහෙම යන්න නම් ඔබගේ පරිශ්‍රණය විධිමත්ව සිදු කළ යුතු ආකාරය පිළිබඳ ඔබගේ මේ පරිශ්‍රණ ගැටලුව පැහැදිලිව ඔබ ඉදිරිපත් කිරීමට ඔබ වග බලා ගත යුතු වෙනවා. පරිශ්‍රණ ගැටලුව පැහැදිලිවම ඔබ ඉදිරිපත් කළ යුතු වෙනවා. හරි? පරිශ්‍රණය ඒ කියන්නේ අපි සාහිත්‍ය විමර්ශනය කරන අතර ඊළඟට මාතෘකාව තෝරා ගැනීමේදීම අපිට ගැටලුවක් තියෙන්න ඕන. ගැටලුව නිර්මාණය කරගන්න. ඒ ගැටලුව හොයාගෙන ඒකට පිළිතුරු හොයන එක තමයි අපි පරිශ්‍රණයකදී කරන්නේ. හරි? හරි. අපි පස්සේ මාතෘකාවක් උදාහරණයක් අරන් බලමු. ඊළඟට උපකල්පනය. hypothesis. පරිශ්‍රණයකදී උපන්‍යාස නැත්නම් කල්පිතයක් ප්‍රකාශ කරන්න පුළුවන්. සරලව මේ පරිශ්‍රණය මගින් මේක පරීක්ෂාවට අපි ලක් කරන්නේ ඇත්තටම අපේක්ෂාවන් මෙතනදී නැත්නම් අනාවැකි ප්‍රකාශයක් තමයි මෙතනදී අපි හඳුනාගන්නේ. නේද? ඒ කියන්නේ මේ පරිශ්‍රණයේ අපි අපේක්ෂිත ප්‍රතිඵලය පුරෝකථනය කරන්නේ එහෙමනම් අනුමාන ඥානයේ මත උපකල්පනය කරනවා. එහෙනම් අවසානයේදී ඒක මොකද්ද? නිර්වද්‍ය හෝ සාවද්‍ය වෙන්න පුළුවන්. නැත්නම් ඒක ප්‍රතික්ෂේප වීමක් හෝ පිළිගැනීමක් වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ මේ සමාජ විද්‍යාවේ පරිශ්‍රණවලදී බොහෝ දුරට උපකල්පන අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ අධ්‍යයනයේ ඒ තියෙන ෆෝමැට් එකේ උපකල්පන මං හිතන්නේ මට කියපු විදිහට පබසර ඉන්නවා නේද? පබසර මං හිතන්නේ ගැටලුව ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් කියලා සඳහන් කළේ. ඔබට අවශ්‍ය නම් ගැටලුවට අමතරව උපන්‍යාසයකුත් ඉදිරිපත් කිරීම වරදක් නැහැ. ඒක ප්‍රතික්ෂේප වීම හෝ පිළිගැනීම විය හැකියි. ඊළඟට පරිශ්‍රණවලදී තව කරන වැරදි වැටහීමක් තමයි ඔබ මේ උපකල්පන ඒක සත්‍යම කරන්න යනවා. නැහැ අවශ්‍ය නැහැ. ඒක හරි හෝ වැරදි. හරිම කරන්න යන්න ඕනේ. ඔයක වැරදෙන්නත් පුළුවන්. ඒක ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් පරිශ්‍රණය. ඒකත් ඔබ මතකයේ තබාගත යුතු වෙනවා. ඊළඟට පරිශ්‍රණ අරමුණු. පරිශ්‍රණ අරමුණු ගත්තම පරිශ්‍රණයක අරමුණු ඔබගේ පරිශ්‍රණය සිදු කරනකොට අපි මේ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ලබන ප්‍රතිඵලත් එක්ක අනුගත වෙනවා. අපි පරිශ්‍රණය දැන් ගැටලුවට අනුව මේ ගැටලුවට විසඳුම් සොයාගෙන යනකොට අපිට අවසානයේ රිසල්ට් එකක් හම්බ වෙනවනේ ප්‍රතිඵල නේද? ඒ ප්‍රතිඵලත් එක්ක මේ අරමුණු අනුගත වෙනවා. හරි? ඇත්තට මෙතනදී පරිශ්‍රණයකදී සමහරෙකුට ප්‍රධාන අරමුණක් විතරක් තියෙන්නත් පුළුවන්. නැත්නම් ඒ ප්‍රධාන අරමුණට උප අරමුණු කිහිපයකුත් තියෙන්න පුළුවන්. ඊළඟට පරිශ්‍රණයකදී මේ ගැටලුව මේ පරිශ්‍රණයේ අරමුණු ගත්තම සමස්තයක් ලෙස මේවා සකසනකොට ඊ타මාත්ම ශක්තිමත්ව පෙළ ගැසීමට
වග බලාගත යුතුයි. එහෙම නැති වුණොත් ඔබගේ පර්යේෂණය අශාස්ත්‍රීය පර්යේෂණයක් වීමේ තියෙන ඉඩකඩ බොහෝ දුරට ඔබට මගහරවා ගන්න පුළුවන් මේ අරමුණු ගැටලුව කියන එක ඉතාමත්ම ශක්තිමත්ව පෙළගස්සා ගත්තනම්. ඒක නිසාමයි මේ පර්යේෂණය ඔබගේ මේ ගැටලු අරමුණුත් එක්ක ඔබගේ පර්යේෂණයේ දිශානතිය කරා ඔබට පහසුවෙන්ම ගමන් කළ හැකි වෙනවා. ඉතාමත්ම නිවැරදිව සකසගත්තොත් නිර්වුල්ව පර්යේෂණ ගැටලුව මොකද්ද? අරමුණු මොකක්ද? එතකොට මේ ගැටලුව निराකරණය කරගන්න උපකාරී වන අරමුණු හදා ගන්නවා. ඒ අරමුණු ඔස්සේ තමයි පර්යේෂණය මෙහෙවන්න වෙන්නේ. හරි? මේක ඉතාමත්ම වැදගත් ඔබ්ජෙක්ටිව්ස් කියන එක. එතකොට මේ දිශානතිය යොමු වෙන්නේ මේ අරමුණු ඔස්සේ. අපි බලමු මේ ඔබ්ජෙක්ටිව්ස් කියන එක මෙතන ස්මාර්ට් කියලා තියෙනවා. එතකොට S කියන්නේ මොකද්ද? ස්මාර්ට් කියන එකේ ස්පෙસિෆික් වෙන්න ඕන. ඒ කියන්නේ විශේෂ මෙසරබල් වෙන්න පුළුවන්. මෙසරබල් කියන්නේ මෙතනදී අපිට ගන්න පුළුවන්නේ මෙසරබල් කරන ඒවා මොනවද? එක්ස්පීරියන්ස් කියන ඒවා, අත්දැකීම්, වයස, ඒජ්, ජෙන්ඩර් නේ, ෆීමේල් මේල් මෙසරබල්. ඊළඟට agreed upon එකඟ විය හැකි වෙන්න ඕන. ඊළඟ relevant data. ඒ කියන්නේ අදාළ දත්ත වෙන්න ඕන. time base වෙන්න ඕන. කාලය මත පදනම් විය යුතු වෙනවා. ඉතින් මෙන්න මීට අනුව මේ අවශ්‍යතා මේ අරමුණු ඔස්සේ පෙළගස්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මොකද රිසර්ච් එකක් ඩිෆයින් කරන්න ඊළඟට ඒකට අපිට ප්‍රොවයිඩ් කරන්න ඕනේ ක්ලියර් ඇක්ෂන්. මේ රිසර්ච් එක කරගෙන යනකොට අපිට ඇක්ෂන් ක්ලියර් ඇක්ෂන් නේද? ඉතින් ඒකට හෙල්ප් කරන්න අපි එක ෆෝමියුලේෂන් නැත්නම් අරමුණු හයිපොතෙසිස් හදාගන්න. එතකොට හයිපොතෙසිස් කියන ඒවා අපිට ඒවා ජෙනරල් ස්පෙસિෆික් ඒවා හදාගන්න පර්යේෂණයකදී. ඉතින් අර ස්පෙસિෆික් ඒවට යන තරමට අපේ පර්යේෂණයේ ගැඹුරුයි. අපිට ගැඹුරින් කියන දේ ඉතා උසස් ආකාරයෙන් මේ පර්යේෂණය කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ මම මෙහෙම උදාහරණයක් කිව්වොත් මොකද්ද? ඇක්සිඩන්ට් මොනවද? ඇක්සිඩන්ට් කියන්නේ එක රෝඩ් ඇක්සිඩන්ට්. අපි ගන්නවා පාරේ අනතුරු. රෝඩ් ඇක්සිඩන්ට් කියලා එක්කෙනෙක් කරනවා පර්යේෂණය. එතකොට ඒක ජෙනරල් ඇක්ෂන් එකක් නේ. රෝඩ් ඇක්සිඩන්ට් කියව ජෙනරල් ඇක්ෂන්. අපි කොහොමද මේක ස්පෙસિෆික් කරනවා නම් අපිට පුළුවන් රෝඩ් ඇක්සිඩන්ට් ඉන් හයිවේ. හයිවේ වල කොහොමද අනතුරු? එතකොට අර රෝඩ් ඇක්සිඩන්ට් එකේ පොඩ්ඩක් කඩාගෙන ගිහිල්ලා ඒක ගැඹුරට ගිහින්. රෝඩ් ඇක්සිඩන්ට් ඉන් හයිවේස්. එතකොට ඒක ස්පෙસિෆික් ඇක්ෂන් එකක් වෙනවා. නේ? අන්න ඒ වගේ අපිට මාතෘකා හදාගෙන අරමුණු වලට යනකොට අපිට ඒ වගේ කඩාගෙන අපිට කොටස් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන 3 concept ගත්තෝ objectives තමයි action. මේ action වලින් තමයි අපිට result target වලට යන්න වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මෙතනදි කරන්නේ? අපි හැමතිස්සෙම කරන්නේ මොනවද මේ objectives අරමුණුත් එක්ක? අපි ඒ කියන්නේ question එකට නැත්නම් ඒ ගැටලුවට උත්තර හොයනවා අපි මේ රිසර්ච් එකේදී. answer the research question. අපි එහෙමනේ කියන්නේ. ඊළඟට අපි කියන්නේ එකෙන් කියන්නේ achievement the objectives. objective තමයි අපි achieve කරන්නේ. තේරුණාද? objective අරමුණු තමයි අපි මේකෙන් achieve කරන්නේ. එතනදී proposal එකේදී අපි එයාගෙන් අහන්න ඕන මොකද? what to do, how to do, when to do නේ? ඉතින් අවසානයේදී අපි ඇත්තටම කරන්නේ මොකද්ද? මේ objectives තමයි achieve කරන goal එක වෙන්නේ. නේද? objectives achieve a goal වෙන්න ඕන. දැන් මම මෙහෙම ඇහුවත් මොකද්ද පර්යේෂණයකදී වැදගත්ම කොටස? කෙනෙක් කියයි ගැටලුව. තව කෙනෙක් කියයි සාහිත්‍ය විමර්ශන. තව කෙනෙක් කියයි අරමුණු. ඇත්තටම අරමුණු කියලා කිව්වොත් වැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ රිසර්ච් එකක්
සිස්ටමැටික් වෙනවා නම් සිස්ටමැටික් වෙන්නේ සයිකොලොජිකල් ඇස්පෙක්ට් වලට අනුව කරලා මේ ඔබ්ජෙක්ටිව් ඇචීව් කරන්න අනිවාර්යයෙන්මනේ ඔබ්ජෙක්ටිව් තමයි ඇචීව් කළ යුතු වෙන්නේ. අන්න ඒකයි අපිට වඩාත් වැදගත් වෙන්නේ අරමුණු. අරමුණු අරගෙන අපි ඒ අරමුණු හිතේ තියාගෙන තමයි මේ පරිශ්‍රණය මෙහෙවන්නේ. ඒ ගැටලුවට විසඳුම් හොයාගෙන යන්නේ. හරි? තාමත්ම නිර්වුල්ව පරිශ්‍රණ ගැටලුව අරමුණු පෙළගස්වාගෙන ගත්තනම් ඒ පරිශ්‍රණ දිශානතිය හරහා අපිට ඒකේ නිරත වෙන්න ඉතාමත්ම පහසු වෙනවා. හරි. ඊළඟ කාරණය තමයි පරිශ්‍රණයේ වැදගත්කම. එතකොට මේ ඔබගේ පරිශ්‍රණයේ වැදගත්කම කියලා කියන්නේ මොකද්ද? සිග්නිෆිකන්ස් මං කිව්වේ. පරිශ්‍රණයේ වැදගත්කම කියලා අදහස් කරන්නේ ඔයා මේ කරන අධ්‍යයනය පුතේ වැදගත් වෙන්නේ ඇයි? ඊළඟට ඔබගේ මේ පරිශ්‍රණ ශාස්ත්‍රයෙන් ඔබ ලබා දෙන දායකත්වය කුමක්ද කියන එක පැහැදිලි කරන්න ඕන. එහෙමනම් මේ පරිශ්‍රණය මගින් ඔබ ඉදිරි පරිශ්‍රකයෙකුට ආධාරකයක් නැත්නම් රටට වැඩදාය පරිශ්‍රණයක් කිරීමට නේද? එහෙමත් නැත්නම් ඔබ මේ පරිශ්‍රණය තුළදී පරිශ්‍රණ හිඩසක් තමයි මේ සම්පූර්ණ කරන්න උත්සාහ කරන්නේ. එබැවින් මේ කාලීන අවශ්‍යතාවය අනුව ඔබගේ පරිශ්‍රණයේ වැදගත්කම පැහැදිලි කිරීමට ඔබ වග බලා ගත යුතු වෙනවා. ඒකයි පරිශ්‍රණයේ හැඳින්වීමට අමතරව පරිශ්‍රණයේ වැදගත්කමත් හඳුන්වනවා නම් ඒක පරිශ්‍රණ යෝජනාවලිය තුළ වඩා හොඳයි. ඊළඟ කාරණය පරිශ්‍රණ යෝජනාවලියේ අනිවාර්යයෙන්ම පරිශ්‍රණ සීමාව ඔබ විසින් සටහන් කළ යුතු වෙනවා. ඒ මොකද පරිශ්‍රණයක සීමාව අනිවාර්යයෙන්ම සඳහන් කරන්න වෙනවා. ඔබගේ පරිශ්‍රණ සන්දර්භය. ඒ කියන්නේ පරිශ්‍රණ ඒක සන්දර්භය. ඊළඟට පරිශ්‍රණ කාලය, පීරියඩ් එක. ශාස්ත්‍රය, පරිශ්‍රණ නියදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සීමා කරගන්න ඒ ප්‍රමාණය කියන්නේ පරිශ්‍රණ ශාස්ත්‍රයක් නම් අපි හිතමුකෝ කොළඹ දිස්ත්‍රික්කයේ ගම් වතුර වදුර ගැන කරන. ඒක කොළඹ දිස්ත්‍රික්කෙම ආරම් බෑ පරිශ්‍රණ. කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ ජයවර්ධනපුර නගර සභා සීමා. ඒ වගේ ශාස්ත්‍රයක් සීමා කරගන්න. නියදියකුත් එහෙමයි ප්‍රමාණයක්. ඒ සන්දර්භය කියන්නේ කාල වකවානුව ගත්තම අපි හිතමුකෝ නිදහස් සටන් ව්‍යාපාරේ. නිදහස් සටන් ව්‍යාපාරේ කියන මාතෘකාව කරන්න පුළුවන්. ඒක බෑ. අගක් මුලක් කෙලවරක් නැහැ. එහෙනම් ඒකේ කොටසක් ගන්න. අපි මොකක් හරි චරිතයක් නැත්නම් එක දශකයක් ඒ වගේ නේ කාලයත් එහෙම අපිට වෙන් කර ගන්න ඕන සීමාව සඳහන් කරන්න. ඒක ගැන වැඩි කියන්න ඕනේ. ඔබට තේරෙනවා. පරිශ්‍රණයට ඊළඟට මේ අවශ්‍ය වපසරිය ඒවත් ප්‍රමාණය ඔබ නිශ්චිතව එහෙනම් ඔබ තීරණය කළ යුතු වෙනවා. ඒක එහෙම කිව්වට බෑ. ඒක එහෙම වෙන්න ඒ සීමා කරන්න හේතුවත් ඔබ ඊ타මත්ම ඒකට සාධනීය කරුණු ඉදිරිපත් කළ යුතු වෙනවා. අපි හිතමුකෝ නිදහස් සටන් ව්‍යාපාරයේ මම කැමති. මම හරි ආසයි 1833 ඉඳන් 1900 වෙනකම් ගන්න. එහෙම කිව්වට බෑ. ඒකට හේතුව කියන්නේ. ඇයි ඔබ 1833 තෝරගත්තේ? ඇයි ඔබ 1933න් අවසන් කරන්නේ? ඔබ ඒකත් පොඩ්ඩක් පැහැදිලි කළ යුතු වෙනවා. සාධනීය කරුණුත් එක්ක ඔබගේ පරිශ්‍රණ සීමාව ඔබ කිව යුතු වෙනවා. ඊළඟ කාරණය අපි ඊටමත්ම වැදගත් කොටසක් මේ පරිශ්‍රණයේ මේ කොටසත් පරිශ්‍රණ ක්‍රමවේදය. මොකද්ද පරිශ්‍රණ ක්‍රමවේදය කියන්නේ? පරිශ්‍රණ ක්‍රමවේදය කියලා අදහස් කරන්නේ ඔබගේ මාතෘකාව පිළිබඳ එක්රැස් කරගත්ත ඒ දත්ත කරුණු ඒවා වර්ග කරන්න, ඒවා සකසන්න, ඒවා විශ්ලේෂණය කරමින් ඒ පරිශ්‍රණය හසුරුවා ගන්නා ආකාරය පිළිබඳව ඔබ විධිමත් ශිල්පීය ක්‍රමවේදයක් අනුව ඔබේ පරිශ්‍රණයේ නිරත විය යුතුය. හරි? ඒක ඔබ අවධානයට ගත යුතු කාරණයක්. මෙතනදී ඔබ විශේෂයෙන්ම
බොහෝ දුරට පර්යේෂණ සිදු කරන්නේ ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය සහ ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රමවේදය කියන මෙතනොලොජි දෙක තමයි පාවිච්චි කරන්නේ. මෙතනදී සමාජීය සහ මානව විද්‍යාත්මක පර්යේෂණවලදී මේ ක්‍රම දෙකම භාවිතා කරනවා. සමහර විට පර්යේෂකයෙකුට මේ ක්‍රමවේද දෙකම එකතු කරලා මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය වුණත් ඔබට භාවිතය කරන්න පුළුවන්. ඔබගේ පර්යේෂණයේදී ඔබ තීරණය කරන්න ඕන ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයේද ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රමවේදයේද එහෙම නැත්නම් මේ දෙකම එකතු කරලා මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදයේද ඔබ පාවිච්චි කරන්න කියන එක ඔබ තීරණය කළ යුතුයි ඔබේ මාතෘකාවට අනුව. ඊළඟට ප්‍රාථමික අවධියේ පර්යේෂණයක ඔබ නිරත වන්නේ අවසාන වසර ශිෂ්‍යයෙක් වශයෙන්. එතකොට මේ පර්යේෂණයට පිවිසීමේදී ඔබගේ පර්යේෂණ ක්‍රමවේදය තෝරාගත යුතු වෙනවා. බොහෝ දුරට ඔබ සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරෙන් වෙන්න පුළුවන්. එතකොට මේ සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරෙන් වුණාම ඔබ ඒවා විශේෂයෙන්ම සංසන්දනාත්මකව ඉදිරිපත් කරන්නේ නම් වඩාත් වැදගත්. එහෙම නැත්නම් ඔබ ශාස්ත්‍ර අධ්‍යයනයක් ඇසුරෙන් ඔබේ ශාස්ත්‍රයට ගිහිල්ලා ඇහෙන් දැකලා අත්පත ගාලා ඒ ශාස්ත්‍ර අධ්‍යයන ඇසුරෙන් ඔබට එය තීරණය කරන්න පුළුවන්. ඔබ පරිශ්‍රණය කරන්නේ කොහොමද? නැත්නම් මේ ඔක්කොම මික්ස් කරලත් ඔබට කරන්න පුළුවන්. ඒ වගේමයි මෙතනදී ඔබ දත්ත විද්‍යාගාරයක් ඇසුරෙන් ප්‍රශ්නාවලියක් ඇසුරෙන් සමුඛ සාකච්ඡා ක්‍රම මගින් අත්දැකීම් මගින් නියදියක් ආශ්‍රයෙන් දත්ත ඔබට එක්රැස් කරගන්න පුළුවන්. මේවා මේ එක්රැස් කරගත් දත්ත විධිමත් ලෙස වර්ගීකරණය කරමින් ඒවා විශ්ලේෂණයට ඔබ භාජනය කරන්න ඕන. ඒතර මේ විශ්ලේෂණයට භාජනය කළා ඔබගේ පර්යේෂණය සාර්ථක කිරීමට ඔබට භාවිතයට ගන්න පුළුවන්. ඊළඟට මේ දත්ත විශ්ලේෂණයේදී විවිධ ක්‍රමවේද තියෙනවා ඔබට අනුගමනය කරන්න. එතනදී දත්ත එක්රැස් කරගෙන දැන් ඔයා ගාව තියෙනවා ගොඩාක් දත්ත එකතු වෙලා. ඒවා විශ්ලේෂණය කරගනිමින් පුතේ ඔයාගේ දැන් ওই සාකච්ඡාමය කොටසේ පරිච්ඡේදකරණය ලියාගෙන යන්න. හරි? මෙතනදී අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය, ආඛ්‍යාන විශ්ලේෂණය, කතිකා විශ්ලේෂණය, තේමාන්විත විශ්ලේෂණ ක්‍රමය, අර්ථකථන සංසිද්ධි විශ්ලේෂණ ඔයගේ විශ්ලේෂණ ක්‍රම ගොඩාක් තියෙනවා. ඔබට සරලව ප්‍රාථමික අවධියේ පසු වෙන ඔබට පුළුවන් අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය, තේමාන්විත විශ්ලේෂණ ක්‍රමය වගේ දෙකකින් ඔබට ඓතිහාසික විශ්ලේෂණ ඔය තියෙන ක්‍රම මගින් ඔබ බොහෝ පර්යේෂණ ගුණාත්මක විශ්ලේෂණ ක්‍රම අනුවත් ඔබට කර හැකියි. ඒ වගේමයි සංඛ්‍යාමය දත්ත SPS ක්‍රම එක ක්‍රම GIS වගේ ඒවා යොදලා වුණත් ඔබට ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රමවේදයක් ඔබට ප්‍රයෝගික කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ පර්යේෂණය තුල පවතින වඩාත්ම වැදගත් කාරණේ මේකයි. මෙතනදී රිසර්ච් මෙතනොලොජි එකේදී විශ්වසනීයත්වය සහ වළංගුභාවය ඇගීමට තියෙන වැදගත්ම කොටසක් තමයි මේ පර්යේෂණ ක්‍රමවේදය කියන්නේ. ඉතින් ඒක හඳුනගෙන ඔබගේ පර්යේෂණ ක්‍රමවේදය ඔබ තෝරාගත යුතු වෙනවා. හරි? මෙතනදී මම කිව්වොත් පර්යේෂණ නියදියක් ගැන හිතන්න. ඔබ දැන් පර්යේෂණ ක්‍රමවේදය ඔබ තෝරගෙන ඔබ කරගෙන යනකොට පර්යේෂණ නියදියකුත් ඔබ තෝරගන්න. එතනදී පැහැදිලිවම සඳහන් කරන්න ඕන මේ පර්යේෂණ යෝජනාවලිය සකස් කරන අවස්ථාවේ පර්යේෂණ නියදිය. නමුත් පර්යේෂණ යෝජනාවලිය සකසනකොට අපිට මේ නියදිය නිශ්චිතව ප්‍රකාශ කරන්න අපහසුයි. ඒක ෆ්ලෙක්සිබල්. හරි? නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ. ඒ මොකද නිශ්චිත සැලැස්මක් ලබා දීමට ඔයාට නොහැකි. මොකද පර්යේෂණය තාම කරලා නැහැ. නේද? ප්‍රොපෝසල් එක කියන්නේ පර්යේෂණය කරන්න සූදානමක් වශයෙන් යම් තාක් දුරකට කරලානේ මේ ප්‍රොපෝසල් එක කරගෙන යන්නේ. සාහිත්‍ය මූලාශ්‍ර ටිකක් කියවලා තමයි ප්‍රොපෝසල් එක ලියන්නේ. තව ගොඩාක් දුරට රිසර්ච් එකට බැහැලා නැහැ ඔයගොල්ලෝ මේක. ඉතින් ඒක නිසා පර්යේෂණ ක්‍රියාකාරකම් කිරීමට පර්යේෂණයකදී හමුවන විශේෂඥයන් ප්‍රමාණය නැත්නම් ඒ නියදිය මම පර්යේෂණ අපි හිතමුකෝ සම්මුඛ සාකච්ඡා ක්‍රමය අපි ගන්නවා 10ක් අපි ගන්නවා 5ක් අපිට ඒක තීරණය කරන්න අපහසුයි මෙතනදී. සමහර විට
ශේෂ්ත්‍රයකට ගිහිල්ලා අපි මේ ප්‍රදේශයේ පවුල් මෙච්චර කියලා එහෙම එකක් තීරණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡා ක්‍රමයේ වගේ අවස්ථාවකදී ටිකක් අමාරුයි තීරණය කරන්න. ඒ ඇයිද කියන එක මම ඔබට පැහැදිලි කරන්න. මේ සම්මුඛ සාකච්ඡා ක්‍රමයේ මගින් දත්ත එක්රැස් කර ගැනීමේදී ඔබට පාවිච්චි කරන්න පුළුවන් in-depth interview ක්‍රමය. එතනදී ප්‍රධාන ප්‍රවේශ දෙකක් අපිට හඳුන්වන්න පුළුවන් සංසිද්ධි අධ්‍යයනය වගේම වාචික ඉතිහාසයේ යටතේ අපි මේ තෝරාගත් පුද්ගලයන් වෙත ගිහිල්ලා ඒ දත්ත එක්රැස් කර ගැනීම අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතනදී දුවේ පුතේ ඔබට කරන්න පුළුවන් විශේෂයෙන්ම ඔබගේ පරිශ්‍රණ නිබන්ධනයට අදාළව නැත්නම් විෂය මූලික ප්‍රාමාණික දැනුමක් අත්දැකීමක් සහිත උගත්තුන් පිරිසක් ඔබේ සමුඛ සාකච්ඡාව සඳහා ඔබට තෝරා ගන්න පුළුවන්. මෙතනදී ඔබ කළ යුත්තේ කුමක්ද? පරිශ්‍රකයා ඔබයි. ඔබ ගිහිල්ලා පරිශ්‍රකයා ඒ ප්‍රස්තුතයට සම්මුඛ පරීක්ෂකවරයා පමුණුවලා ඒ පිළිබඳව ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් දීර්ඝව ප්‍රශ්න ඇසීමේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මෙතනදී ඔබට අර එකින් එක ප්‍රශ්න ඇසීමේ ක්‍රමය අපි එකට කියනවා conducted one on one ක්‍රමය කියලා. ඒක භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔබට විවෘත ප්‍රශ්න ඇසීමේ ක්‍රමය utilize open ended questioning කියන ක්‍රමය. ඔය දෙකෙන් කොයික හරි ඔබට භාවිතා කරලා ඔබගේ අරමුණුත් ඔබේ හිතේ තියෙනවා ඔබගේ දත්ත එක රාශී කරගන්න පුළුවන්. ඉතින් මේ ගුණාත්මක දත්ත රැසක් කොහොමද එකතු කරගන්නේ? අරමුණු ගතව. ගුණාත්මක දත්ත රැසක් අරමුණු ගතව. එහෙම නැත්නම් විෂය මූලිකව ඔබට ලබා ගන්න පුළුවන්. ඒ ලබාගෙන එතන ඒවත් ඊළඟට පුස්තකාල ලේඛනාගාර දැන් මේ ලබාගත් සමුඛ සාකච්ඡා දත්ත මේ ඔක්කොම එක්රැස් කරගෙන මේ දත්ත ටික ගුණාත්මක පරිශ්‍රණ ක්‍රමවල එන අර පූර්වකේතනය මගින් ඒවා විශ්ලේෂණයට භාජනය කරලා පරිශ්‍රණය සකසන්න පුළුවන්. එතනදී විශේෂම සම්මුඛ සාකච්ඡාව කියන කොටසේදී පුතේ ඔබ හිතන්න ඔබේ පරිශ්‍රණයට අදාළ ප්‍රාමාණික දැනුමක් තියෙන අත්දැකීම් තියෙන ඔයා මුලින් හිතා ගන්න හරි මම 10 දෙනෙක් මම පරිශ්‍රණයට මම සම්මුඛ සාකච්ඡාවට තෝරගන්නවා කියලා හරි ඔයා ගිහින් දැන් ඔන්න පළවෙනි එක්කෙනාව ඉන්ටර්විව් කරා. හරි ඔයා ගන්නවා තොරතුරු ගන්නවා එයත් එක්ක කතා කරනවා ඒ අහන ප්‍රශ්නෙන් දිගින් දිගට අහලා ප්‍රශ්න ඇසීමේ conduct one on one ක්‍රමයට එකින් එක ප්‍රශ්න අහලා නැත්නම් විවෘත ප්‍රශ්න ඇසීමේ ක්‍රමයෙන් හරි ඔයා දත්ත එකතු කරගන්න. හරි. එයා කිව්වා කාරණා ටික ඔයා රෙකෝඩ් කරගත්තා නැත්නම් සටහන් කරගත්තා. හරි. දැන් දෙවෙනි එක්කෙනා ගාවට යනවා. දෙවෙනි එක්කෙනාත් හරි තොරතුරු ගන්නවා. එයත් කියන්නේ අර පළවෙනි එක්කෙනාගේම තොරතුරු. හරිද? තුන්වෙනි එක්කෙනා ළඟට යනවා. එයා ගාවට ගියාට පස්සේ එයා චුට්ටක් වෙනස් දෙයක් කියනවා. නමුත් 70%ක් කලින් අයට සමානයි. හරි. ඒ ටිකත් හරි රෙකෝඩ් කරා. ඊළඟ එක්කෙනා ගාවට යනවා. එයාගෙන් තොරතුරු ගන්නවා. එයත් ගොඩක් දුරට සමාන වගේ. ඊළඟ එක්කෙනා ගාවට යනවා වෙනස් තොරතුරක් ලැබෙනවා. ඊළඟ කෙනත් සාමාන්‍යයෙන් දැන් 6 දෙනෙක් ඉන්ටර්විව් කළා. අපිට ඔන්න ඔතන තමයි පොයින්ට් එක. අපිට දැන් ඔන්න එතනින් එහෙමනම් අපිට හිතෙනවා දැන් මෙහිම තොරතුරු එක්රැස් කරගෙන ආම ඔක්කොම දැන් බොහෝ දුරට එක්කෙනෙක් දෙන්නෙක් වෙනස්. ඔන්න පොයින්ට් එක ආව. එයත් එකයි. එතනින් එහාට අපිට තවත් ඉන්ටර්විව් කරන්න අවශ්‍ය වෙන්නේ. අපිට එතනින් නතර වෙන්න පුළුවන්. අන්න අපේ නියදී අපි තීරණය කරා අපි 7 දෙනයි අපි 6 දෙනයි තෝරගත්තේ. අපි එතනින් අවසන් කරලා ඒ අනුව ඔයාට යම් කිසි පොදු නිගමනයක් ඒවට අනුවත් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයන් කියපේවත් ඔබට සටහන් කරගන්න හැකියාව ලැබෙනවා. හරි? අපි එහෙමයි පරිශ්‍රණ ක්‍රමවේදයේදී සමුඛ සාකච්ඡා ක්‍රමෙනුත් ඔබට දත්ත එක්රැස් කරගෙන මේවා ඔබට පෙළ ගැසිය හැකියි. ඊළඟට අපි ගමු සාහිත්‍ය විමර්ශන. සාහිත්‍ය විමර්ශනයේ කොටසේදී මම චුට්ටක් මෙතනට ඔබට ඇඩ් කරා. මොකද්ද? විශේෂයෙන්ම මෙතනදී සාහිත්‍ය විමර්ශනයේදී ප්‍රථමයෙන්ම මූලාශ්‍රය කියන එක අපි චුට්ටක් හඳුනගමු ඉක්මනට.
වෙලාව යනවා අපේ වැඩිපුර වෙලාව මම පැයක් කිව්වේ අපි බලමු. එතකොට ඓතිහාසික මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? ලෝකය ආරම්භ වෙච්ච දවස් ඉඳන් අද දක්වාම මිනිසා විසින් ලියා තබපු මේ නොයෙකුත් ලේඛන නැත්නම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල. ඒ කියන්නේ මේ ශේෂ වෙච්ච දේවල් තමයි ඉතිහාස අධ්‍යයනයේදී අපි තොරතුරු ලබා ගන්න භාවිතා කරන්නේ. ඉතින් ඒවා ඒ ලේඛන වෙන්න පුළුවන් ඒ අවශේෂයන් තමයි අපි ඓතිහාසික මූලාශ්‍ර කියලා අපි හඳුනගන්නේ. හරිද? ඊළඟට මූලාශ්‍ර වර්ගීකරණය ගත්තම මම මේ ටික ඉක්මනට කියන්නම්. මූලාශ්‍ර වර්ගීකරණය විවිධ ගුරුකුලයන් විවිධ ආකාරයට සිදු කරනවා. එතනදී මේ මූලාශ්‍රයේ ස්වභාවය අනුව, ගුණාත්මක බව අනුව, අමුද්‍රව්‍ය අනුව අපි දන්නවා මූලාශ්‍ර වෙනස් වෙනවා. අපිට ඔහොම එක එක මූලාශ්‍ර ඉතිහාසඥයෝ වශයෙන් අපිට හම්බ වෙනවා biographies, description, diaries, interviews නේද? ඊළඟට abstract, directories වගේ ගොඩාක් අපිට මූලාශ්‍ර හඳුනා ගන්න පුළුවන්. මෙතනදී මූලාශ්‍ර වර්ගීකරණය ගත්තොත් අපිට ලිඛිත වාර්තා හම්බ වෙනවා, ලිපි, දිනපොත්, ගොඩක් දේවල්, වාචික වාර්තා, දෘශ්‍ය වාර්තා, ඡායාරූප, චිත්‍ර නේද? කෞතුක වස්තු අපිට වගේ මූලාශ්‍ර වර්ගීකරණය කරන්න පුළුවන්. ඊළඟට ප්‍රාථමික මූලාශ්‍ර වර්ගීකරණය කියලා ගත්තම සාහිත්‍ය මූලාශ්‍ර වල අපිට දේශීය විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර හම්බ වෙනවා. ආගමික ග්‍රන්ථ, නාට්‍ය ග්‍රන්ථ, ව්‍යාකරණ ග්‍රන්ථ, දේශපාලන න්‍යාය ග්‍රන්ථ, දේශාටන ග්‍රන්ථ අපි මේවා දන්නවනේ. ලිපි, ගැසට්, අනපනත්, හැන්සාට් වාර්තා, අත්පිටපත්, ලීෆ්ලට් නේ ඔක්කොම අපි ප්‍රාථමික සාහිත්‍ය මූලාශ්‍ර හැටියට අපිට ගන්න පුළුවන්. ඊළඟට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් අපි දන්නවා අභිලේඛන, ඒ කාලවකවානු වල ලිපි, සෙල්ලිපි, ටැම්ලිපි, සන්නස්, දේශීය විදේශීය කාසි, පොසිල්ල, නටබුන් ඔයගේ දේවල් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ලෙසින් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. දැන් මෙතනදී මෙන්න මෙහිම කිව්වා. ඉතිහාස විෂයට අදාළ මේ පරිශන වලදී අපි මොකද්ද කරන්නේ? අපි මේ වර්තමානයේ ජීවත් වන අපි සිද්ධ වෙන්නේ එහෙනම් ඇසින් නොදුටු අතීතයක් නේද? ඇසින් නොදුටු අතීතයක් ගැන විග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අතීතය වසර 100 ගණනක් නැත්නම් දහස් ගණනක් ඈත කාලයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ පරිශන මාතෘකාවට අදාළ අතීතය ගැන තොරතුරු ලබා ගන්න අපි මොකෙන්ද? අපි මේ තොරතුරු ලබා ගන්නේ මූලාශ්‍රය මේ වකුරු හතරේ. එහෙමනම් මූලාශ්‍රය කියන එක තාමත්ම වැදගත්. මූලාශ්‍රය ප්‍රාථමික මූලාශ්‍රය, ද්විතීය මූලාශ්‍රය ලෙස අපිට සරලව වර්ගීකරණය කරන්න පුළුවන්. ඒතර ප්‍රාථමික මූලාශ්‍රයක් ගත්තොත් අපි කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක මුල්ම තොරතුරු ලබා දෙන ඒවා. නේද? ඉතින් ඒ තොරතුරු විශ්ලේෂණය නොකරුණු දත්ත ඒකේ තියෙන්න පුළුවන්. එතකොට මේ මූලික දත්තවල තොරතුරු අඩංගු ලේඛන, දිනපොත්, සංචරිතාපදාන නේද? ඇසින් දැකලා ලියපු ලේඛන මේ ප්‍රාථමික මූලාශ්‍ර වලට අයිති වෙන්න පුළුවන්. ඊළඟට මේ මූලාශ්‍රයේ ස්වභාවය අනුව, ඒ ඓතිහාසික සිදුවීම් අනුව අපිට හම්බ වෙන ප්‍රධානම ගැටලුව තමයි ඒ ඓතිහාසික සිදුවීම සහ ඒ මූලාශ්‍රය ලිවිච්ච කාලයයි අතර තියෙන කාල පරතරය. ඒක විශාල ගැටලුවක් සමහර අවස්ථාවලදී. ඒ වගේමයි තමන්ගේ මාතෘකාවට අදාළ මූලාශ්‍රය තුළින් විශ්ලේෂණයකට සාකච්ඡා නොවූ ඍජු දත්ත ඇතුළත් වෙලා තියෙනවා නම් ඒ සාහිත්‍ය කාණ්ඩය තමයි අපි ප්‍රාථමික මූලාශ්‍රයක් කියලා අපි හඳුනගන්නේ. හරිද? ඉතින් බ්‍රිතාන්‍යයේ ඉතිහාසඥයෙක් ජෝන් මාක්වික් කියන පුද්ගලයා කියලා තියෙනවා මේ ප්‍රාථමික මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? ඉතිහාසඥයෝ වශයෙන් අපිට ප්‍රාථමික මූලාශ්‍රය ඉතාමත්ම වටිනවා. ඉතිහාස විෂයේ පදනම තමයි මේ ප්‍රාථමික මූලාශ්‍ර කියලා ඌ හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රාථමික මූලාශ්‍ර භාවිතා කිරීමෙන් අපිට ප්‍රයෝජන රාශියක් ලැබෙනවා. මාතෘකාවට අදාළ මූලික දත්ත ලැබෙනවා. විශේෂ ශාස්ත්‍රයට අදාළ ගැඹුරු යථාර්ථයන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. නේද? ඒ එක පැතිකඩ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ අවබෝධය ගන්න පුළුවන්. නිර්මාණාත්මක චින්තනය මේ හැම දෙයක්ම මේ මං කියලා තියෙන තොරතුරු හම්බ වෙනවා. මෙතනදී අපි මෙන්න මේ දේ අවධානය යොමු කරන්න ඕන මොකද්ද? ප්‍රාථමික මූලාශ්‍රයක් වුණත්
ඒකේ තියෙන විශ්වසනීයත්වය ඒ සහ මූලාශ්‍රයේ අගය වටහා ගැනීමට වගේම තමන්ගේ පර්යේෂණ ශේත්‍රයට මේ මූලාශ්‍රය වැදගත්ද කියන එක තේරුම් ගන්න ඕන. ඒ අදාළ මූලාශ්‍රය දෙස විචාරාත්මක බලන්න ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඔබ පර්යේෂකයෙකු නම් පර්යේෂකයෙකු මාතෘකාව පිළිබඳ ඒ ලබා ගන්නා ගැඹුරු අවබෝධය තුලින් තමයි ඔබගේ පර්යේෂණයේ මූලාශ්‍ර ප්‍රමාණය ඔබට තීරණය කරගන්න පුළුවන් වෙනවා. අපිට කියන්න බෑ ළමයි ඇවිල්ලා අහන පොත් 5ක් බැලුවොත් ඇතිද මැඩම් පොත් 20ක් බැලුවොත් ඇතිද. ඉතින් ඒකේ විශ්වසනීයත්වය මූලාශ්‍ර මතයි තීරණය වෙන්නේ. ඔබයි තීරණය කරන්න ඕන ඒකේ ගැඹුරට ගිහිල්ලා ප්‍රමාණය කොතරම්ද කියන එක. ඒතර ද්විතීය මූලාශ්‍ර වලින් ලබා කරන්නේ අර ප්‍රාථමික මූලාශ්‍ර වලින් ලබාගත් ඒ දත්ත යම් තාක් දුරකට විශ්ලේෂණය කරලා අද පර්යේෂකයන් ලේඛකයන් නොඑක් දෙනා එක එක අරමුණු සහිතව රචනා කරලා තියෙන මේ පොත්පත් ලිපි ශාස්ත්‍රීය ලේඛන ආදී අපි ද්විතීය ලේඛන කියලා අපි සලකනවා. ඉතින් මේ ප්‍රාථමික මූලාශ්‍රවල දත්ත එකතු කරලා ක්‍රමවත් ලෙස පෙළගස්සලා විධිමත් විශ්ලේෂණ ක්‍රමයක් ඇසුරු කරගනිමින් නව දැනුමක් ගොඩනගා තිබීමත් මේ දෙවන මූලාශ්‍රවල දීක මූලාශ්‍රවල අපිට දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ. හරි. එහෙනම් මෙතනදී පර්යේෂණයකදී මේ මූලාශ්‍ර ඇතුළත් කරගන්නේ ඇයි අපි? ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. ශාස්ත්‍රීය පර්යේෂණයක් ඔබ සම්පාදනය කරනකොට මේ දත්ත අපි ඒකරාශී කරන දත්ත එක්රැස් කරනවා. ඒවා මොනවද? ඒ අපි කරන්නේ වෙනත් ලේඛකයෙකුගේ දත්ත, න්‍යායන්, නිගමන ඒ ඔක්කොම අපිට ලබා ගන්න පුළුවන්. ඒ ලබාගත් දත්ත, ඒ ලබාගත්තේ කාගෙන්ද? එහි මුල් කෘතියේ අයිතිය කවුද? ඒක දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. නැත්නම් පුතේ ඔයාලා පේජලිසම් කියන එකට අහු වෙනවා. ඉතින් මෙතනදී මූලාශ්‍රය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ශාස්ත්‍රීය පර්යේෂණයක නිරත වෙන ඔබ ඒක ආචාර ධර්මයක් වශයෙන් ඔබ ඒක මතකයේ තබාගත යුතු වෙනවා. එතකොට මේ මූලාශ්‍රය ඇතුළත් කිරීමේ වැදගත්කම මොකද්ද? දැන් ඔබට හිතෙනවා ඔය ළමයි ඇවිල්ලා අහනවා පිටුවකට මූලාශ්‍ර දෙකක් දැම්මොත් ඇතිද මැඩම්? 5ක් ඕනේද? ඒක ඔබ තීරණය කළ යුතුයි. ඒකේ වටිනාකම පර්යේෂකයෙකු ලෙස ඔබ විධිමත් ආකාරයකට පූර්ණ සාහිත්‍ය විමර්ශනයක් කර ඇති බව පෙන්වන්නේ මොකෙන්ද? ඔබගේ ඒ මූලාශ්‍රය තුලින්. ඔබගේ පර්යේෂණ. ඔබගේ තොරතුරු වල ප්‍රභවය හුවා දැක්වීමට තියෙන හොඳම කැඩපත තමයි මේ මූලාශ්‍රය. ඔබගේ පර්යේෂණයේ කෙතරම් පුළුල්ව ඔබ ඒක විදහා දක්වලා තියෙනවද කියලා පෙන්වන්නේ මූලාශ්‍රය. ඊළඟට ඔබ ඉදිරිපත් කරන මේ ශාස්ත්‍රීය තර්කවල ශක්තිමත් භාවය පෙන්වනවා. ඊළඟට ඔබ පර්යේෂණය කරපු ආකාරය පෙන්වන කැඩපත තමයි මේ මූලාශ්‍රය. ඊළඟ ඔබ පර්යේෂණයේ වෙනත් පර්යේෂකයන්ගේ දත්ත අදහස් සංකල්ප ලිඛිත තොරතුරු භාවිතා කරලා තියෙනවා කියලා පිළිගැනීම ඔබ ඒකත් වැදගත් කාරණයක්. ඊළඟට ඔබ පර්යේෂණයේ මේ කරපු උත්සාහය ඒ ගුණාත්මක භාවය පිළිබඳ ඔබට බෙහෙවින්ම ලැබෙන ගෞරවයක් මේ මූලාශ්‍ර මගින් ඔබ සඳහන් කරලා තියෙනවා නම් අවංකව ඒ ගෞරවය ලැබෙනවා මේ මූලාශ්‍ර මගින්. හරි. ඊළඟට සාහිත්‍ය විමර්ශන. ඔන්න ඔබේ පර්යේෂණ යෝජනාවලියේ ඊළඟ කොටස. සාහිත්‍ය විමර්ශනයේ ඉතාමත්ම වටින කොටසක් පර්යේෂණ යෝජනාවලියේ පර්යේෂණයට අදාළ මූලාශ්‍රය අධ්‍යයනය සිදු කිරීම තමයි සාහිත්‍ය විමර්ශනය කියන්නේ. එහෙමනම් මෙතනදී ඔබගේ පර්යේෂණ මාතෘකාවට අදාළව මීට කලින් කරන ලද පූර්ව පර්යේෂණ මොනවද කියලා ඔබ අනිවාර්යයෙන්ම අධ්‍යයනයක නිරත වෙන්න ඕන. ඒ වගේමයි ඔබගේ මාතෘකාවත් එක්ක සැඹෙදිලා තියෙන ප්‍රාථමික ද්විතීය ලේඛන ලිස්ට් අවුට් කරගන්න ඕන. හරි? මෙතනදී ඔබ කළ යුත්තේ කුමක්ද? ගොඩක් ළමයි වරද්දන තැනක් තමයි මෙතනදී සාහිත්‍ය විමර්ශනය කියලා අදහස් කරන්නේ
තනිව මූලාශ්‍රය නැත්නම් ඒ කෘතීන් පිළිබඳ හඳුන්වා දීමක් කරනවා. එහෙම හඳුන්වා දීමක් නෙවෙයි කරන්න ඕන. තමන්ගේ පරිශ්‍රණය හා සම්බන්ධෙන්නේ කෙසේද කියලා ඒක විශ්ලේෂණය කරලා තාර්කිකව මේ පොත මේ මූලාශ්‍රය තමන්ගේ පරිශ්‍රණයත් එක්ක සහසම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් කිරීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. හරි? ඊළඟට මේ සාහිත්‍ය විමර්ශනයේදී ඔබට පිටු අංක ඒවා යොදන්නේ අනිවාර්යයෙන්ම මූලාශ්‍රයේ කර්තෘ සහ වර්ෂය සඳහන් කිරීමට ඔබ අනිවාර්යයෙන් මතක තබා ගත යුතු වෙනවා. ඊළඟට ඔබගේ පරිශ්‍රණය සාධාරණීකරණය කළ හැකියවීමක් සහ මේ තාක්කල් කරන ලද පරිශ්‍රණ අතර ඔබගේ පරිශ්‍රණයට හිමිවන ස්ථානය හඳුනා ගන්නත්. ඊළඟට ඔබගේ නව දැනුම ඔබගේ පරිශ්‍රණය තුළට න්‍යායාත්මකව හරි සංකල්පමය වශයෙන් ඇතුළත් කිරීමට හැකියාව ලැබෙන්නේ මොකෙන්ද? මේ සාහිත්‍ය විමර්ශනය තුලින්. හරි? එතකොට සාහිත්‍ය විමර්ශනය නියැලීමේදී ඒක ඔබ ගැඹුරින් සාහිත්‍ය විමර්ශනය හොඳින් සිදු කළා නම් ඔබගේ පරිශ්‍රණ හිඩස හඳුනා ගැනීම ඉතාමත් පහසු වෙනවා ඔබට. අන්න ඒකයි වටිනාකම පරිශ්‍රණ හිඩස පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. ඉතින් පුතේ මෙතනදී ඔබ සාහිත්‍ය විමර්ශනයට ඇතුළත් කළ යුත්තේ ඔබ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සකස් කරන්න ඕන ඔබගේ පරිශ්‍රණයට අදාළ කරගත්ත සියලුම පොත්පත් ඔබගේ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියට ඇතුළත් කළ යුතුයි. නමුත් එතන ඇතුළත් කරන සියලුම ග්‍රන්ථ සාහිත්‍ය විමර්ශනය තුළට ඇතුළත් කිරීම අනිවාර්ය නැහැ. ඒ මොකද ඔබගේ පරිශ්‍රණය සඳහා වඩාත්ම වැදගත් වෙන මූලාශ්‍ර ක්‍රම කිහිපයක් ප්‍රමාණයක් පමණක් සාහිත්‍ය විමර්ශනයට ඇතුළත් කරන්න. මොකද ඔබට පරිශ්‍රණ යෝජනාවලියට පිටු ගාණක් ඇති පිටු 15ක් කියලා. ඔබ සරලව ඒ සාහිත්‍ය විමර්ශනය ටිකක් පිටු ප්‍රමාණය ස්ථීරණය කරලා සාහිත්‍ය විමර්ශනය ඇතුළත් කළ යුතුයි. ඒ පොතේ විස්තර අපි දැන් ළමයි වරද්දන තැන තමයි පොතක් ගන්නවා. අපි හිතමු මේ පොතේ විස්තරය තමයි ලියන්නේ. පොත නෙවෙයි. ඒ පොත කියවලා ඔබේ පරිශ්‍රණයත් එක්ක ඒක ඔබට දායක කරගන්න වෙන්නේ කොහොමද කියන එක ඔබ විශ්ලේෂණාත්මකව තර්කානුකූලව ඔබ ඒක ඉදිරිපත් කළ යුතු වෙනවා. නැතු ඒ කෘතිය හැඳින්වීම නෙවෙයි මෙතනදී ඔබ සිදු කළ යුත්තේ. හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට පරිශ්‍රණයකදී පරිශ්‍රණ හිඩස් අපිට කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ආනුභාවික හිඩස්, න්‍යායික හිඩස්, සන්දර්භීය හිඩස්, ක්‍රමවේද පරතර හිඩස්, කාර්ය සාධන හිඩස්. කියන්නේ empirical gaps, theoretical gaps, conceptual gaps, methodological gaps, performance gaps. ඉතින් මෙච්චර ගැඹුරට ඔයගොල්ලන්ට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සාහිත්‍ය විමර්ශනය කියලා අපි එතන තියෙන හිඩස හඳුනා ගන්න. ඒ කියන්නේ දැන් මොනවා හරි පීරියඩ් දෙකක් අතර තියෙන මේ පැත්ත අවධානයක් යොමු වෙලා නැහැ. මේ පැත්ත කිසිම කෙනෙක්ගේ පරිශ්‍රණයට යොමු වෙලා නැහැ කියලා ඔයගොල්ලෝ තේරෙනවා. ඒ සාහිත්‍ය විමර්ශනයේ නිරත වෙනකොට. ඔබ අදාළ මූලාශ්‍රත් එක්ක. එන්නේ හිඩස හඳුනා ගැනීම තමයි සාහිත්‍ය විමර්ශනයේදී ඔබට කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔබ පරිච්ඡේදකරණය ගත්තම ඔබගේ පරිශ්‍රණයට අදාළ මූලාශ්‍රය අධ්‍යයනය මගින් ඒ එක්රැස් කරගත්ත දත්ත ඒ දත්තයන්ට අනුකූලව ඔබගේ පරිශ්‍රණය පෙළ ගැස්වීමට ඔබ බලා ගන්න ඕන. පරිච්ඡේදකරණය කියන්නේ සාකච්ඡා කරමින් ඔබ පුළුවන් තරම් දුරට අණු කොටස් වලට බෙදා ගනිමින් ඔබේ පරිශ්‍රණය සැලසුම් කරන්න ඕන. එතකොට මෙතනදී පරිශ්‍රණයේ ගැඹුර ඒ වැදගත්කම වැඩි වෙනවා. අණු කොටස් වලට කඩාගෙන ඒ පරිශ්‍රණය ඔබ සාකච්ඡා කිරීමට ඔබ පිවිසෙනවා. මෙතනදී මේ බලන්න data is not biased with interpretation. ඒ කියන්නේ දත්ත අර්ථ නිරූපණය කරනකොට පක්ෂග්‍රාහී වෙන්න එපා. පුළුවන් තරම් දුරට සංසන්දනාත්මකව ඒ දත්ත පක්ෂග්‍රාහී නොවි ඉදිරිපත් කරන්න වග බලා ගන්න. ඊළඟ focus group discussion කියන එකත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේමයි different people critical social issues. ඒ කියන්නේ වෙනත් පුද්ගලයන් සමග අර මම කිව්වේ ඉන්ටර්විව්ස් වගේ කරනකොට වෙනස් පුද්ගලයන් සමග උනත් ඔබට ඒ තොරතුරු ගැටලු ඒ සමාජ තියෙන issues තෝරගන්න පුළුවන්. ඊළඟට subject related වෙන්න ඕන විෂය
සහ සම්බන්ධ වෙන්න ඕන. මෙතනදී ඊළඟ කොටස තමයි ඔබගේ පර්යේෂණ යෝජනාවලියේ පර්යේෂණයේ ප්‍රතිඵල result. මේක කියන්න ඕන ඔබගේ පර්යේෂණ ඉතා වැදගත් කොටස වන්නේ පර්යේෂණයකදී බලාපොරොත්තු වෙන අපේක්ෂිත කොටස තමයි මේ පර්යේෂණයෙන් ඔබ අත්පත් කරගත්ත ප්‍රතිඵලය මොකක්ද කියන එක. ඔබගේ පර්යේෂණයේ ආරම්භයේ ඔබ ඉදිරිපත් කරපු ඒ ඔබගේ උපන්‍යාසය ඒක නිර්වද්‍ය හෝ සාවද්‍ය බව මෙතනදී ඔබට පෙන්විය හැකියි. නැත්නම් ඔබගේ පර්යේෂණ ගැටලුව ඒ ගැටලුවට පිළිතුරු සොයා ගැනීම තමයි මේ පර්යේෂණයේ ප්‍රතිඵල වශයෙන් අපිට අවසානයේදී අපිට හමුවන්නේ. හරි? ඊළඟට නිගමනය කියන්නේ ඔබ පර්යේෂණ සන්දර්භය අධ්‍යයනය කිරීමෙන් පස්සේ ඔබ ලබාගත් අවසාන ප්‍රතිඵලයේ මත ඔබට නිගමනයකට එළඹිය හැකි වීම. එහෙම නැත්නම් නිශ්චිත නිගමනයක් නැත්නම් ඔබට සාරාංශයක් සමාලෝචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සමාලෝචනයේ සමග ඔබට යෝජනා ඉදිරිපත් කළ හැකි වෙනවා. හැබැයි පර්යේෂණ යෝජනාවලියේදී බොහෝ දුරට ඔබ ප්‍රතිඵල කියන කොටස සහ නිගමන කියන කොටස ඔබට ලියා ගන්න බෑ. ඒ කොටස එහෙමම තිබ්බට ප්‍රශ්නයක් නෑ. මොකද ඔබ පර්යේෂණයේ නිරත වෙලා නෑ තාම. ඒක නිසා නිගමන සහ ඒ මොකක්ද ප්‍රතිඵල result කියන කොටස ඔබට ඉදිරිපත් කර නොහැකි. ඔබට thesis එකේදී තමයි ඒක ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම පර්යේෂණ යෝජනාවලිය තුලත් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය ඇතුළත් කළ යුතු වෙනවා. එතනදී අනිවාර්යයෙන් මේ විධිමත් සම්මත ක්‍රමවේදය ඇතුළත් කළ යුතුයි. මේක මැක්ස් පාඩමක් හා වැනි. කමාව ස්පේස් ෆුල් ස්ටොප් වරහන් ඒ සංකේත පිළිබඳවත් ඔබ වඩා සැලකිලිමත් විය යුතුයි. එතකොට ඔබගේ පර්යේෂණයේ පරිශීලනය කරපු සියලු මූලාශ්‍ර මේ ග්‍රන්ථ නාමාවලියට ඇතුළත් කරන්න ඕන. ඒ ආකාරාදී ක්‍රමයට වෙන්න ඕන. ඉංග්‍රීසි නම් ඇල්ෆබෙටිකල් ඕඩර් එකට. ඒ වගේමයි ඔබ පරිශීලනය කරන ලද මූලාශ්‍ර එක ක්‍රමයකට හාවර්ඩ් ක්‍රමය, එපික් ක්‍රමය එක ක්‍රමයකට ඔබට ඒක සකස් කරන්න ඕන. ඊළඟට අංකණය කිරීම ඔබට අවශ්‍ය නැහැ. ඊළඟට පොතේ නම යටින් ඉරක් අඳින්න ඕන, අන්ඩර්ලයින් කරන්න ඕන, බෝල් කරන්න ඕන අකුරු. ඉංග්‍රීසි භාෂාවෙන් රචනාව කෘතියක් නම් ඉතලික් ඇල ආකාරයෙන් කළු පාටින් මුද්‍රිතව තිබිය යුතුයි. ප්‍රාථමික මූලාශ්‍රයක් නම් මේ මූලාශ්‍රය ඔබ දන්නවා මුලින් සඳහන් කරන්න ඕන. ඊට පස්සේ කර්තෘගේ නම නොවෙනස්ව සටහන් කර තැබිය යුතුයි. ද්විතීය මූලාශ්‍රයක් නම් කර්තෘගේ නම අග නම මුලටත් වාසගම මුලටත් ඉතිරි නම් කොටස් පිළිවෙලට සකස් කළ යුතු වෙනවා. ඒ වගේමයි මෙතනදී ස්පේස්, කමාව, ෆුල් ස්ටොප්, කැපිටල් සිම්පල්, බෝල් කිරීම, අන්ඩර්ලයින් කෙරෙහි ඔබගේ විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. එසේ වන්නේ මොකද? ඒක විධිමත් සම්මත ආකාරයට සැකසිය යුතු බැවින් ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. හරි. ඔබට දැන් සෝෂල් මීඩියා ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට තනියෙන් ඉගෙන ගන්න උනත් පුළුවන්. ගහන්න Google search කරන්න APA style කියලා මෙහෙම ඔබට එනවා. මේ මම ගත්ත එක. මේ බලන්න කර්තෘ අග නම මුලට ඇවිල්ලා clearly comma මේ මුල් අකුරු වල full stop තියෙනවා. වරහන් full stop ඊළඟ සංග්‍රහයේ නම ඊට පස්සේ ප්‍රකාශක මේ මේ බාන පිටු අංකය මම කිව්වේ 66 ඉඳන් 70 පිටු ටික අවශ්‍ය වෙන්නේ. වොලියුම් එක දාන්න ඕන. හරි 58 වෙනි වොලියුම් එක. හරි. එහෙමයි. ඊළඟට මේ උපග්‍රන්ථය කියන එක අවශ්‍ය වෙන්නේ ඔබගේ මේ අවශ්‍ය පර්යේෂණ යෝජනාවලියේදී. නමුත් තීසිස් එකේදී සිතියම් ප්‍රස්තාර වගු ඡායාරූප ඇතුළු වෙනත් වැදගත් දත්තයන් පර්යේෂණයේ අවසානයේ ඇමුණුම් ලෙස ඔබට ඉදිරිපත් කළ හැකි වෙනවා. හරි. ඔන්න ඔය ටික තමයි සම්පූර්ණයෙන්ම තීසිස් එකේදී අපි කතා කරන්නේ. ඉතින් ඔබ මෙතනදී වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ මෙන්න මේ කොටසයි පර්යේෂණ යෝජනාවලියේදී. මෙන්න මේ අංශය ඇතුළත් ඔබේ පර්යේෂණ යෝජනාවලිය ඔබ සකස් කළ ගත යුතු වෙනවා.
දැන් අපි ඔබට අවස්ථාව තියෙනවා මගෙන් මොනම දෙයක් අහන්න. සර් ඉන්නවද? කවින්දු සර්. ඔව් මැඩම්. සර්. දරුවනි ඔබට යම් කිසි දෙයක් මෙම දේශනය සම්බන්ධයෙන් අපේ මොනිකා මැඩම්ගෙන් අසා දැන ගැනීමට ඇතනම් මේ මොහොතේ ඔබට එම ප්‍රශ්න සහ ගැටලු යොමු කිරීමේ අවස්ථාව පවතිනවා. තියෙනවද? අපි පොඩ්ඩක් මේ ගැටලුව අය අරමුණයි ගැන මම චුට්ටක් කියන්නද ඕගොල්ලෝ තව කරුණක්. අපි මෙන්න මෙහිම මාතෘකාවක් බලමු. ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයේ පරිහානිය සහ පන්ති ක්‍රමයේ නැගීම. ඔන්න මාතෘකාව. ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයේ පරිහානිය සහ පන්ති ක්‍රමයේ නැගීම. ඔන්න ටොපික් එක. මේකේ මොකද්ද පරිශන ගැටලුව? පරිශන ගැටලුවට පුළුවන් සාම්ප්‍රදායිකව පැවති කුල ක්‍රමය බ්‍රිතාන්‍ය යුගයේදී හීන වී පන්තිය නිර්මාණය වීම. ඔන්න ගැටලුව. සාම්ප්‍රදායිකව පැවති කුල ක්‍රමය බ්‍රිතාන්‍ය යුගයේදී හීන වී ගොස් පන්තිය නිර්මාණය වීම. ඔන්න ඔකයි ගැටලුව. අරමුණු මොනවද? අරමුණ ගන්න පුළුවන් සාම්ප්‍රදායික පැවතියේ කුල ක්‍රමය අධ්‍යයනය කිරීම බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රතිපත්ති හමුවේ එවකට සිටියේ දේශීය ජනයාගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම. ඊළඟට ඒ ක්‍රියාකාරීත්වයේ තුල පැවතියේ කුල ක්‍රමය විශ්ලේෂණය කරමින් පන්තිය නිර්මාණය වීම හඳුනා ගැනීම. ඔන්න අරමුණ. හරි? ඊළඟට පර්යේෂණ ක්‍රමවේදයට අපිට අර ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී කියන්න පුළුවන් පර්යේෂණ සංකල්පයන්ට අභිමතාන්තයන්ට අනුව මෙහිදී මම සිද්ධ කරන්නේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ සිද්ධාන්තයක් වෙන ගුණාත්මක පර්යේෂණ ක්‍රමය. මෙතනදී පුස්තකාල ජාතික ලේඛනාගාර ප්‍රාථමික දිට්ඨිය ලේඛන සමුක සාකච්ඡා ක්‍රමය මගින් දත් එක් රැස් කරගන්නවා. එහෙම අපිට ක්‍රමයක් යොදාගෙන ගිහිල්ලා අවසානයේදී දත්ත සියල්ල වර්ගීකරණය කරලා විශ්ලේෂණය කරමින් මේ පර්යේෂණය අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමයන්සේ නිගමන හා යෝජනාවලට එළඹෙනවා. ඔන්න මම එකක් කිව්වා. ඉතින් මේ දරුවන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවද? අධ්‍යයනාංශයේ ෆෝමැට් එකක් දීලා ඇතිනේ. ඒ ෆෝමැට් එකට අනුව හයිපොතීසිස් එහෙම නැතුව ඇතිනේ ගැටලුව විතරයි ඉදිරිපත් කරන්න ඇත්තේ. ඔව් මැඩම් අපේ මේ ගැටලුව පමණයි තියෙන්නේ මැඩම්. ඔව් ගැටලුව පමණක් කමන්නේ. අර මේ වැදගත්කම නැත්නම් වැදගත්කම නැති වුණාට වැදගත්කමත් ලියන්න හැඳින්වීමට මට හිතෙනවා හොඳයි කියලා. වැදගත්කම තියෙනවා මැඩම් තියනවා මාතෘකාව. වෙන. ඔව්. ඇයි මේක ඔබ කරන්නේ? නැත්නම් අර අඳුරෙන් වැසී ගිය ඒ හැංගිලා ගිය තොරතුරු ටිකක් උඩට අරගෙන දත් ඒක රාශී කරමින් අනාගත පරිශ්‍රකයකට අත්වැලක් වෙන්න. එහෙම වෙන්න පුළුවන්. නම් නව හිඩසක් පිරවීමනේ. අන්න ඒ වගේ ගන්න ඕන තොරතුරු. එසේනම් අද දින අපගේ ආරාධනාව පිළිගෙන අද දින දේශනය පැවැත් වූ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මොනිකා ට්‍රිලිෂියා මැතිණියට බොහොමත්ම ස්තුතියි. අධ්‍යනාංශය වෙනුවෙන් ආශාධිපතිතුමා වෙනුවෙන් මා එතුමියට ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ඇයගේ කාලය වැය කරමින් වටිනා ප්‍රදර්ශකයක් ඔබ වෙත ප්‍රදර්ශනය කරමින් ඉදිරිපත් කරමින් ඇය සතු මහා දැනුම් සම්භාරය ඔබ වෙත තැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් කෘතඥ පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද දින දේශනය සඳහා සම්බන්ධ වූ විද්‍යාර්ථීන්ටත් බෙහෙවත්ම ස්තුති වෙනවා. එසේනම් අද දින දේශනය අපි මින් සමාප්ත කරමු. සම්බන්ධ වූ ඔබ සැමට ස්තුතියි. ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා. සැමටම ස්තුතියි. දරුවන්ටත් සුබ අනාගතයක් උසස් ප්‍රතිඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉතිහාස පුරා විද්‍යා අධ්‍යනාංශය රෝහණ විශ්වවිද්‍යාලය අංශාධිපතිතුමා ඇතුළු ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. සුබ රාත්‍රී.